අයිබෝවන් සියලු දෙනාම පිළිගන්නවා සුපුරුදු පරිදි සර්ව YouTube නාලිකාව සමගින්. අදත් මාත් සමග එකතු වෙලා ඉන්නවා සුපුන් මගේ මිත්‍රයා අයිබෝන්. අයිබෝන් දෙවි. ඔව් සුපුන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් කතා කරපු මාතෘකාවක එක දිගුවක් වගේම වර්තමානයේදී මේ මාතෘකාව කරලියට ඇවිල්ලා තියෙනවා විදුලි බල ශාස්ත්‍රයේ. මොකද පූර්ණ බිඳ වැටීමකට ලංකාවේ විදුලි බල පද්ධතිය ලක් වුණා පහුගිය ජනවාරි මාසේ. ඊට පස්සේ සාමාන්‍ය ජනතාව පවා මේ සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනගා ගන්න සිද්ධ වුණා. විදුලි ඉංජිනේරුවරු කතිකාවතක් ගොඩනගා ගත්තා. නමුත් එක එක පුද්ගලයන් එක එක උපකල්පන ඔස්සේ ඔවුන්ගේ අර වර්ඩික්ට් එකට ආවා. ඉතින් අපි ඔය විදුලි පූර්ණ කාලීන කියන්නේ ටෝටල් ෆේලියර් එකක් කියලා කියනවා. පූර්ණ විදුලි බිඳ වැටීම. ඒ විදුලි බිඳ වැටීමේදී අපි උපකල්පනය කරපු දේවල් අලලලා අපි වීඩියෝ එකක් කළා. ඒ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නමුත් දැන් වෙද්දී අපිට නිවැරදි දත්තත් පවා ලැබිලා තියෙනවා කොහොමද මේ බිඳ වැටීම සිද්ධ වුණේ කියලා. නමුත් සුපුන් අපි දැනගන්න ඕන දෙයක් තමයි විශේෂයෙන් සාමාන්‍ය ජනතාව මේ පද්ධතිය ගැන කතා කරද්දී ඔවුන්ගේ තියෙන මේ තාක්ෂණික දැනුමේ අඩුපාඩු නිසා විවිධ අනවශ්‍ය උපකල්පන වලට ඔවුන් එළඹෙනවා. උපකල්පන තුලින් වැරදි නිගමන වලට එළඹෙනවා. ඉතින් සුපුන් අපි මේ ව්‍යායාමය කරන්නේ මේ අනවශ්‍ය නැත්තම් අර තිබුණු උපකල්පන වැරදි උපකල්පන පොඩ්ඩක් නිවැරදි කරන්න ගන්න උත්සාහයක් තමයි අද අපි කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේකෙදි අපි ගොඩක් වෙලාවට තාක්ෂණික දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඔය ඉනර්ෂියා කියන concept එක, ඊට පස්සේ grid forming, grid following inverters, ඒ වගේම කොහොමද solar penetration එකක් වුණා මේක system එකට බලපාන්නේ වගේ තාක්ෂණික කරුණු කාරණා ටිකක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුපුන් තව දෙයක් අපි කියන්න ඕන මේ ලංකාවේ පද්ධතිය ගත්තම වෙන රටක පද්ධතියක් එක්ක අපිට මේක මිමික් කරන්න බෑ. ඒ කියන්නේ වෙන පද්ධතියක තියෙන දේවල් ටික අපිට මේ වෙන පද්ධතියක තිබ්බ පළියට අපිට කියන්න බෑ ඒක අපේ ලංකාවේ පද්ධතියට සුදුසුයි කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි සුපුන් අපේ පද්ධතියේ තියෙනවා පුනර්ජනනීය බල ශක්තිය විශාල ප්‍රමාණයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ රෑට ඩිමාන්ඩ් එක පීක් ඩිමාන්ඩ් එක එන්නේ 2800 මෙගාවොට්ස් වගේ. එතකොට මේ සාමාන්‍යයෙන් දවල්ටත් ඔය හා සමාන ඩිමාන්ඩ් එකක් එනවා. හැබැයි ඒ ඩිමාන්ඩ් එක අපිට පද්ධතිය ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට ඕක පේන්නේ නැහැ. ඕක පේන්නේ නැහැ මේ අර මෙගාවොට් 2300 හරි 2400 වගේ එකක් පේන්නේ. මොකද අපේ සෝලර් වැඩිපුර තියෙනවා. එතකොට සෝලර් වැඩිපුර තියෙන නිසා මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම පේන්නේ අර නිකන් නෙගටිව් ඩිමාන්ඩ් එකක් වගේ. මේකට අපි කියනවා conceptually අපි කියනවා ඩක් කර්ව් එකක් කියලා. අපි ඒක ගැනත් කතා කරමු. නමුත් දැන් මම කියන්න try කරන්නේ මේ ලංකාවේ තියෙන කල්චර් එක, ඉකොනොමි එක ගත්තම මේ ඔක්කොම සාධක බලපානවා අපේ ලංකාවේ විදුලි බල පද්ධතිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රි එකක් නෙමෙයි. අපේ ගොඩක් වෙලාවට සර්විස් ඔරියන්ටඩ් කන්ට්‍රි එකක්. රයිට්? එතකොට මේකේ ඉන්ඩස්ට්‍රියල් ඉක්විප්මන්ට් නැති නිසා ගොඩක් සර්විස් ඔරියන්ටඩ් නිසා එතකොට අපේ ඩිමාන්ඩ් එක පීක් වෙන්නේ සෝලාර් තිබෙන්නේ නැහැ කියලා හිතනකො. ඩිමාන්ඩ් එක පීක් වෙන්නේ නයිට් ටයිම් එකේ. නමුත් ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රි එකක ඩිමාන්ඩ් එක පීක් වෙන්නේ ඩේ ටයිම් එකේ. මොකද ඒ ඩේ ටයිම් එකේ තියෙන ෆැක්ටරිස් වගේ දේවල් වැඩ කරන නිසා. එතකොට ඔයාලට පේනවා මේ ලෝඩ් එක උනත් චේන්ජ් වෙන්නේ නැත්තම් ස්ථාපනය වෙන්නේ අපේ තියෙන සංස්කෘතිය සහ රටේ තියෙන ආර්ථික තත්ත්වයන්. ඒ වගේම අපි හිතන්නකෝ ලංකාවේ බලාගාර ගන්නකෝ. ලංකාවේ බලාගාර ගත්තම ලංකාවේ මූලික ජනනයෙන් ගත්තම මූලික ජනනය ගත්තම කියන්නේ බේස් ලෝඩ් අපි කියන බේස් ලෝඩ් පවර් ගත්තම බේස් ලෝඩ් පවර් අපිට දෙන්නේ නොරොච්චෝලේ ලක්විජය පවර් ස්ටේෂන් එකේ.
නමුත් ලංකාවේ ලක්විජය පවර් ස්ටේෂන් එක කියන්නේ 130ක් මුළු විදුලි ධාරිතාවෙන් 130ක් පමණ ලබා දෙන බලාගාරය. එතකොට මේවැනි බලාගාර, ඒ කියන්නේ මෙච්චර ප්‍රොපෝෂන් එකක්, මීට වඩා විශාල බලාගාර තියෙනවා වෙන රටවල්. නමුත් මෙච්චර ප්‍රොපෝෂන් එකක් දෙන බලාගාරයක් තියෙන පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. ඒක විවිධ පද්ධති එක්ක බලුවම ඔයාලට තේරෙනවා මේ පද්ධතියට වෙනස් පද්ධතියක් මේ කම්පෙයා කරන්නවත් බැහැ කියලා. එතකොට මේක නිකන් හරියට අපේ ඇඟිලි සලකුණ හා සමානයි සුප. ඉතින් ඒකට අපි ගොඩක් ඔය තියෙන පරාමිති අපි සලකනවා. මේ ෆිංගර් ප්‍රින්ට් එක දැන් අපි ගත්තම ෆිංගර් ප්‍රින්ට් එක දැන් පොලිසිය හොරෙක් හරි කවුරු හරි ඇල්ලුවාම අපේ එක එක කොටස්නේ බලන්නේ ෆිංගර් ප්‍රින්ට් එක කියලා මුළු එකම ස්ටඩි කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම එක එක පරාමිතික තියෙනවා මේ සිස්ටම් එකේ වුණත් අපිට මේ ඇනලයිස් කරලා මේ කියන්න පුළුවන් මෙන්න මේ සිස්ටම් එකේ මේක තමයි පරාමිතිය. ඒක නිසා මෙන්න මේ වගේ දේවල් ටිකක් අපිට වෙන රටවල් වලින් ඉගෙන ගන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒ රටවල් වල තියෙන ඒ දේ ඩොග් ගාලා කෙලින්ම අපිට ගන්න බෑ. ඉතින් එවැනි පරාමිතියක් තමයි සුපුල් ඉනර්ෂියා කියන්නේ. නැත්තම් පද්ධතියේ තියෙන අවස්ථිතිය. එතකොට අපි එතනින් පටන් ගමු. ඒක ගැන අර අපි කියනවා හෝලිස්ටික් view එකක් අපේ අනිත් වීඩියෝ එකේ කරලා තියෙනවා වෙන channel එකක. ඒකේ description එකේ දාන්නම් අපි මේ ඒකේ වීඩියෝ එක. නමුත් අපි තාක්ෂණිකව බලමු මේ ඉනර්ෂියා කියන්නේ මොකක්ද කියලා. අපි එතනින් පටන් ගමු. ඔව් දෙවි. ඊට කලින් මම ඔබට ආරාධනා කරනවා ඔබ බොහොම ලස්සනට මේකට අර ඕන approach එක ගත්තා. දැන් අර ඔබ economy එක කියන aspect එක කතා කරා වගේ culture සහ geography කියන aspects දෙක ගැනත් අපේ ප්‍රේක්ෂකයන්ට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න කියලා. මොකද කල්චර් එකයි ජියෝග්‍රැෆි එකයි ගත්තම අපේ රට සෑහෙන වෙනස් නේ රටවල් වලට වඩා ඉකොනොමි එකකින් වගේම. මොකද ඉකොනොමි එක ඇත්තටම ගත්තොත් අපි වගේම පහළ මධ්‍යම පාන්තික කන්ට්‍රීස් ඉන්න ඕන තරම්. නමුත් කල්චර් එක සහ ජියෝග්‍රැෆි එක මේකට බලපාන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපි අපි ඒක තමයි thank you. ඒක දැන් කල්චර් එක ගත්තම සුපුන් දැන් හිතන්නකෝ අපේ රට ගත්තම අපේ රට බහු ජාතික බහු ආගමික රටක්. එතකොට ලංකාවේ වෙසක් සමරනවා, අවුරුද්ද සමරනවා, ක්‍රිස්මස් සමරනවා, රාමසාන්, මහසිවරාත්‍රී, තයිපොංගල් වගේ සියලුම උත්සව සමරනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අවුරුද්ද ගන්නකො, සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවුරුද්ද ගත්තම සිංහල අලුත් අවුරුද්ද දවසේ සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුද්ද කාලෙට ඉතාමත්ම ඝන රස්නයක් තියෙනවා නේ. ඒ කියන්නේ සූර්යා ලංකාවට මුදුන් වෙන කාලේ සිංහල අලුත් අවුරුද්ද කාලේ. එතකොට අපේ සෝලාර් ජෙනරේෂන් එක ගොඩක් වැඩි. right? එතකොට සෝලාර් ජෙනරේෂන් එක ගොඩක් වැඩි. ඒක නිසා අපිට කන්වෙන්ෂනල් හයිඩ්‍රෝ ජෙනරේෂන්ස් නවත්තන්න වෙනවා. කන්වෙන්ෂනල් අනිත් ජෙනරේෂන් ඒකට සාපේක්ෂව නවත්තන්න වෙනවා. මම මේ කතා කරන්නේ හිතනවා අප්‍රේල් 13 14 දවස් දෙක. ඊට අමතරව සෝලාර් ජෙනරේෂන් වැඩි. ඒ වගේම දවල්ට ෆැක්ටරිස් ඔක්කොම වහලා. ඒක අපිට හොඳට දැනගන්න පුළුවන් සුපුන් අපේ ගෙවල් තියෙන රත්මලානේ. එතකොට රත්මලානේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් අවුරුද්ද 13 14 කාලෙට වතුර එනවා පුදුම ප්‍රෙෂරයකකින්. ඒ කියන්නේ වතුර පරිභෝජනයක් නෑ. අවට මේ ඉන්ඩස්ට්‍රීස් ටික ඔක්කොම වැහිලා තියෙන නිසා. සහ ඒ අවත පරිසරයේ ඉන්න මිනිස්සු ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට ෆැක්ටරිස් තියෙන පොඩ්ඩක් තියෙනවා නේ. ෆැක්ටරිස් ඒ ඔක්කොම වෙහිලා තියෙනවා. එතකොට ඩිමාන්ඩ් එකත් ගොඩක් අඩුයි. අර සනි සන්ඩේ ඉෆෙක්ට් එක ගැන අපි කතා කරා අනිත් වීඩියෝ එකේ. ඒ සනි සන්ඩේ ඉෆෙක්ට් එක වගේ දෙගුණයක් විතර දෙගුණයක් හරි ඊට වඩා අනිවාර්යෙන් මේ ඉෆෙක්ට් වෙනවා අවුරුද්ද කාලේ. එතකොට අපි ගන්නකො වෙසක් කාලේට ඔගේ අනිත් පැත්ත. රැට ඩිමාන්ඩ් එක ලොකු ඩිමාන්ඩ් එකක් වැඩි වෙනවා. right? එතකොට ඒ ඩිමාන්ඩ් එක ඉතාමත්ම වැඩි. එතකොට ඒ ඩිමාන්ඩ් එකට කේට කරන්න අපිට යන්ත්‍ර තියෙන්න ඕන. ක්‍රිස්මස් වලත් එහෙමයි. දැන් තව ලස්සන කතාවක් තියෙනවා මේ සිරස සුපර්ස්ටාර් සීසන් 1. right? සිරස සුපර්ස්ටාර් සීසන් 1 යන කාලේ ගොඩ මුළු රටම ඒකට ඉන්වෝල්ව් වුණා. right? එතකොට සිස්ටම් කන්ට්‍රෝල් එකේ සිද්ධ වෙච්ච කතාවක්. මේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එක වෙලාවේ ඩිමාන්ඩ් එක ඒ කට්ටියට හිතා ගන්නවත් බැරි විදිහකට වුණා.
ලොකු ඩිමාන්ඩයක් මොකද ඕෆ් පීක් වෙලාවේ මොකද මං හිතන විදිහට ඒ අර දින්නේ කවුද කියලා කිව්වේ රෑ 12ට වගේ. එතකොට රෑ 12ට වගේ දින්නේ කවුද කියලා කිව්වකොට රෑ 12 කියන්නේ සාමාන්‍යයෙන් ඕෆ් පීක් කාලේ. ඕෆ් පීක් වෙලාවේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් සාමාන්‍ය මෙගාවොට් 900ටත් වඩා අඩුයි මේ අවශ්‍ය කරන ලෝඩ් එක right. එතකොට නමුත් මේ වෙලාවේදී රෑ 12ටත් ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. අර පීක් ලෝඩ් ඩිමාන්ඩ් එකම තිබ්බා 2000ක් විතර 2000ට ආසන්න ප්‍රමාණයක් තිබ්බා. නමුත් දින්නේ කවුද කියලා කිව්ව ගමන් මේක අර ෂාප් ඩිසෙන්ඩ් එකකට ලක් වුණා. දැන් රියැලිටි ෂෝස් ගොන් තරම් තියෙනවා. නමුත් මේක අර පළවෙනි රියැලිටි ෂෝ එක නිසා මේක ලොකුවට සිස්ටම් එකට දැනුණ දැක්ක දෙයක්. ඒක කේස් ස්ටඩි එකක් විදිහටත් ඒ සිස්ටම් එක. එතකොට මේ මං කියන්නේ යම් කල්චරල් සිද්ධි ලංකාවේ ඒකත් කල්චරල් සිද්ධියක් විදිහට ගන්න පුළුවන් ඒ වගේ. ඊට පස්සේ ජියෝග්‍රැෆි එක ගත්තොත් අපිට තියෙනවා සීසන්ස් දෙකක්. ඒ කියන්නේ අර පෝලා රීජන්ස් වල තියෙන වගේ සීසන්ස් 4ක් නෙමෙයි අපිට කියන්න පුළුවන් සීසන්ස් දෙකක් ආසන්න වශයෙන් තියෙනවා. නිරත දිග මෝසම් කාලය සහ ඊසාන දිග මෝසම් කාලය. එතකොට නිරත දිග මෝසම් කාලයේ වෙද්දී පිරෙන ජලාශ ටිකක් තියෙනවා. ඊසාන දිග මෝසම් කාලයේදී පිරෙන ජලාශ ටිකක් තියෙනවා. එතකොට සංවාහන වැසි කාලයේදී පිරෙන ජලාශ ටිකක් තියෙනවා. එතකොට අපිට ඒ වෙලාවේදී හයිඩ්‍රෝ වැඩි. රයිට්. එතකොට සමහරක් කාලවලදී මුහුද රළුතාවය නිසා අපිට කෝල් ඒ කියන්නේ කෝල් බා ගන්න පුළුවන්. ඒ කියන්නේ කෝල් දැන් ලංකාවේ ගත්තොත් ලක්විජය පවර් ස්ටේෂන් එක තියෙන්නේ පුත්තලමනේ. එතකොට පුත්තලම් වලට කෝල් වලින් නැව් ගේන කාලයක් තියෙනවා. ඒක හැම අවුරුද්දේ හැම 365 දවසෙම කෝල් ගේන්න බෑ. එතකොට ඒක අපි කැල්කියුලේට් කරලා ඒකට අදාළ කරන කෝල් ප්‍රමාණයක් ගෙන්න ගන්න තියා ගන්න ඕනේ. නැත්තම් ඒක මිස් වුණොත් ඒ ඕඩර් එක මිස් වුණොත් අපිට කෝල් නැති වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ජියෝග්‍රැෆිකල් ප්‍රශ්න තියෙනවා. දැන් අර මං කලින් කිව්වා වගේ සිංහල අලුත් අවුරුද්ද නිසා වෙන දේ. එතකොට සිංහල අලුත් අවුරුද්ද කාලේ කල්චරල් ප්ලස් ජියෝග්‍රැෆි. එතකොට මේ කාලේ තමයි ඊට මුදුන් වෙන්නේ. මේ කාලේ තමයි නිවාඩු හම්බ වෙන්නේ. ඉතින් එතකොට එතන කල්චරල් ප්ලස් ජියෝග්‍රැෆි ඉන්සිඩන්ට් එකක් තියෙනවා. ක්‍රිස්මස් කාලේදී යම් පොඩ්ඩක් හීතලයි. හැබැයි මේකේ ක්‍රිස්මස් වල ගොඩක් වෙලාවට මිනිස්සු එළියට යනවා. කොළඹ ආශ්‍රිතව ගොඩක් එනර්ජි කන්සම්ප්ෂන් එකක් තියෙනවා රැයට. ඒ වගේම නිව් ඉයර් කියන්නේ දෙසැම්බර් 31ත් ඒ වගේ. ඉතින් මේ වගේ අපි මල්ටි කල්චරල් නිසා මම කියන්නේ බහු ආගමික බහු ජාතික රටක් නිසා මේ වගේ කල්චරල් වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. වෙන රටවල් වල නැති. ඉතින් එතකොට මේකත් අපේ රටට බලපාන. ඒ වගේම ක්‍රිකට් මැච් එකක් හරි ඡන්දයක් හරි තිබ්බොත් දැන් අපි හිතමු වර්ල්ඩ් කප් එකක් ගහනවා කියලා වෙන රටක. එතකොට ඒ රටේ ටයිම් එකට අපි ලයිව් බලනවා. එතකොට මොකද ලංකාව ගොඩක් ක්‍රිකට් ලෝලීන් ඉන්න රටක්. එතකොට ඒ විදිහට ඩිමාන්ඩ් කර්ව් එක හැදෙනවා. ඉතින් මම මේ ඉන්සිඩන්ට්ස් කීපයක් කිව්වේ අපේ ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න මේ අපේ බිහේවියර් පැටර්න් එක වගේ නිසා අපේ ඩිමාන්ඩ් එක ගොඩක් වෙලාවට ෆ්ලක්චුවේට් වෙනවා කියලා. දැන් අපි මාතුකාවට ගියොත් අපේ ඉනර්ෂියා කියන්නේ මොකක්ද කියන එක. ඔව් ඔබ කිව්වා වගේ අපි පරාමිතික නැත්නම් පැරාමීටර්ස් කීපයක් ඩිෆයින් කරලා තියෙනවා පවර් සිස්ටම් එකක් සම්බන්ධයෙන්. ඒතර මේකෙන් ඉතාම වැදගත් කොටසක් තමයි ඉනර්ෂියා එක කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඉනර්ෂියා එක කියලා කිව්ව ගමන් මම මෙතනදී පොඩක් අපි A level පැත්තට යන්නට ඕනේ. මේ ඉනර්ෂියා එක කියලා කිව්ව ගමන් කෙනෙකුට මතක් වෙන්නේ අපි A level වලදී ඉගෙන ගත්ත අවස්ථිතිය. ඒතර එහෙනම් ඒ අවස්ථිතිය තමයි මෙතන තියෙන්නේ කියලා. මෙතන කාරණා කීපයක් මුලින්ම කියන්නට ඕනේ. අපේ විදුලි පද්ධතිය තුළ විද්‍යුත් ශක්තිය ඇතරම විද්‍යුත් ශක්තිය තියෙනවා. විද්‍යුත් ශක්තිය අපිට අනිත් ශක්තියින් වලට ශක්ති ප්‍රවාහයන් වලට ට්‍රාන්ස්ෆර් කරලා නැත්නම් අපි කියනවා ශක්ති සංස්ථිතිය අනුව වෙනස් කරලා තමයි අපේ ඩිමාන්ඩ් එක කේටර් කරන්නේ. නැත්නම් ඒ අදාළ ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා මේක දෙන්නේ. එතකොට විද්‍යුත් ශක්තිය තියෙන පද්ධතිය තුළනේ. නමුත් ඔය විද්‍යුත් ශක්තිය ඇත්තටම කොහොමද දෙන්නේ? විද්‍යුත් ශක්තිය ඇත්තටම දෙන්නේ දෙවින් අපි දන්නවා අපේ බලාගාරවල තියෙනවා කැරකෙන මැෂින්ස්. ඒතර ඒ විදිහටම කිව්වර කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කැරකෙනවා. දැන් සමහරක් අයට දැන් මේ කැරකෙන මැෂින් වලින් දෙනවා කියලා කිව්වම මේක එන අර පෞරාණික සංකල්පයක් විදිහට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම සමහරක් වෙලාවට අර නිතර වෙනස් වෙන ශේෂ්ත්‍රවල ඉන්න ඉංජිනේරු සමහරක් අයට අපෙන් අහන්න දැන් අර ඒගොල්ලන්ට පුරුදු 2G 3G 4G එතකොට දැන්
4G වලට එනකොට 2G එක සම්පූර්ණයෙන් අමතක කරලා ඒගොල්ලෝ එතනට එනවා. නමුත් අපි දන්නවා mechanical engineering හෝ electrical engineering ගන්නකොට සමහරක් වෙලාවට තියෙනවා ඒ conventional theories. ඒතර ඒවා වලින් අපිට සම්පූර්ණයෙන් බෙදෙන්න බැහැනේ. ඒතර අපි ඇත්තටම බලාගාරයක් තුලදී සිද්ධ කරන්නේ මොකක්ද? අපි ජල විදුලික බලාගාරයක් ගත්තම පිටුම කොත්මලේ ගත්තොත් එහෙම අපිට තියෙනවා මැෂින් එකක්. ඒතර මේ මැෂින් එකට වතුර එවනවා. ඒතර වතුර එකෙන් අපි ටර්බයින් එකක් කරකවනවා. ඒතර මේ ටර්බයින් එක කරකෙව්වම ඒ ටර්බයින් එකට කපල් කරලා තියෙන ජෙනරේටර් එක කරකිනවා. ඒතර ඒ ජෙනරේටර් එකෙන් නිෂ්පාදනය කරනවා විද්‍යුත් ශක්තිය. ඒතර ඇත්තටම අපිට වතුරෙන් ආවේ දෙවෙන් විද්‍යුත් ශක්තිය නෙමෙයිනේ. වතුරෙන් ආවේ හෙඩ් ඩිෆරන්ස් එකක් නිසා ඇති වෙන තල්ලුවක්. ඒතකොට ඒකෙන් ආවේ ඇත්තටම කයිනටික් එනර්ජි එකක්. ඒ කියන්නේ චාලක ශක්තිය. එතකොට ඒ චාලක ශක්තිය තමයි කැරකෙන ජෙනරේටරේ තියෙන්නේ. ඒතකොට දැන් චාලක ශක්තියටත් කලින් ඇත්තටම තිබිලා තියෙන්නේ විභව ශක්තියක්නේ. විභව ශක්තිය වෙනසක්. ඒතකොට මේ විභව ශක්තිය වෙනස චාලක ශක්තිය වුණා. චාලක ශක්තිය ඇත්තටම භ්‍රමණ චාලක ශක්තිය වෙලා මැෂින් එක කැරකෙනවා. ඒතර මැෂින් එක කැරකුණාම අපිට එතන තියෙනවා මැෂින් එකේ තියෙනවා අපි කියනවා පෝල්ස් ගන්න අනුව මැෂින් එක යම්කිසි ස්පීඩ් එකකින් කැරකෙනවා. නමුත් අපි මේක කපල් කරලා තියෙන්නේ මේ කැරකෙන ස්පීඩ් එක මොකක් වුණත් අපි පද්ධතියට සම්බන්ධ වුණාට පස්සේ පද්ධතියේ ඉලෙක්ට්‍රිකල් ෆ්‍රීකවන්සි එක නැත්නම් අපි කියනවා විද්‍යුත් සංඛ්‍යාතය කියලා. මේ විද්‍යුත් සංඛ්‍යාතය 50 Hz නැත්නම් හර්ට්ස් 50ක් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේක හර්ට්ස් 50ක් මේ පැත්තෙන් හර්ට්ස් 50ක් වෙන මේ පැත්තෙන් කොච්චරක්ද කරකෙන්න ඕනේ කියන එකට අපි මැෂින්ස් වල ඉගෙන ගන්නවා පෝල්ස් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒක මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. එතකොට දැන් මූලිකව අපි තේරුම් ගන්නට ඕනේ හරි දැන් ඔන්න මැෂින් එකක් කැරකුණා. ඒ මැෂින් එක කැරකීම තුළ පද්ධතියට ශක්තිය ආවා. ඊට පස්සේ ඒ පද්ධතියෙන් අපි ශක්තිය ඉල්ලද්දි අපි හිතමු දැන් ඔබයි මමයි මෙතනදී වීඩියෝ එකක් කරනවා. එතකොට අපි දෙන්නගම laptops computers on. ඒ අතරේ තව අපේ ප්‍රේක්ෂකයෙක් මේක අහන ගමන් එයාට තේරෙනවා මගේ ලැප්ටොප් එකේ charge එක බහලා කියලා එයාට ටක් ගාලා තමන්ගේ ලැප්ටොප් එක charger-ට connect කරනවා. එතකොට මේ connect කිරීම තුල සහ disconnect කිරීම තුල අපිට තේරෙනවා පද්ධතියෙන් demand එක අඩු වැඩි වෙනවා. එතකොට ඔබ බොහොම ලස්සනට පැහැදිලි කරා කලින් පැහැදිලි කිරීමේදී අපේ region එක අනුව, economy එක අනුව, culture එක අනුව, geography එක අනුව මේ demand growth එක හෙට මෙහෙට වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ தත්ත්වය තුල අපි පරාමිතියක් define කරගන්නට ඕනේ මේ demand එක cater කරන්න. අපිට කොච්චර ඉක්මනට දෙන්නට පුළුවන්ද කියලා. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් විද්‍යුත් ශක්තිය ගත්තම මේ කලින් තිබිලා දෙනවා කියන එක නෙමෙයිනේ. දැන් අපි මොකක් හරි demand එකක් ආවම ඒ වෙලෙම මේ විද්‍යුත් ශක්තිය එයාට දෙන්නට ඕනේ. එතකොට ඒක එහෙම කරන්න නම් ඒක දෙනවා නම් අපි කොච්චර ඉක්මනට ඒක දෙන්න පුළුවන්ද කියන එකට තමයි අපි මේ ඉනර්ෂියා කියන පරාමිතිය හදාගන්නේ. ඒත් සාමාන්‍යයෙන් උසස් පෙළ කරපු ඕනම ළමයෙකුට මෙතන හරි rotating machines තියෙනවා. භ්‍රමණය වෙන machines තියෙනවා නම් ඒතර භ්‍රමණය වෙන machine එකක කොච්චර ඉක්මනට දෙනවද කියන එකට තියෙන කැමැත්ත අකමැත්ත කිව්ව ගමන් කපාරට මතක් වෙන්නේ අවස්ථිත ගූර්ණය කියන සංකල්පය. ඒතර අවස්ථිත ගූර්ණය කියලා දෙයක් තියෙනවා. හරි අවස්ථිත ගූර්ණය කියලා කියන්නේ rotation එකක්. rotation එකක් වෙමින් පවතිනවා. ඒ වෙමින් පවතින rotation එක වෙනස් කරන්නට එයා දක්වන අකමැත්ත. එතකොට ඒ තියෙන rotation state එක accelerate වෙන්න හෝ decelerate වෙන්න නැත්නම් අපි කියනවා acceleration එකට කියන්නේ මොකද්ද? ත්වරණය වෙන්න හෝ මන්දනය වෙන්න දක්වන අකමැත්තට තමයි අපි inertia එක කියලා කියන්නේ. rotate වෙනවා නම් අපි කියන එක අවස්ථිත ගූර්ණයක්. ත්වරණය හෝ මන්දනය වීමට අකමැත්ත නෙමෙයි නේද? චලනය වෙනස් වීමට දක්වන අකමැත්ත කියන්නේ ත්වරණය. ගමතාව වෙනස් වීම. චලනය වෙනස් වීමට දක්වන අකමැත්ත කියන එක තීරණය වෙන්නේ inertia හෝ moment of inertia කියන එක කොච්චරද කියන එක මතනේ. හරි. පැහැදිලි. එතකොට inertia එක වැඩි නම් අපි කියනවා එයා අකමැති අකමැත්ත වැඩි එයාගේ තියෙන ස්ටේට් එකෙන් වෙන ස්ටේට් එකකට යන්න. ඉනර්ෂියා කියන එක අඩු නම් අකමැත්ත අඩුයි තියෙන එකෙන් වෙන ස්ටේට් එකකට යන්න. එතකොට අපි මේ පරාමිතිය දැන් ඩිෆයින් කරගන්න ඕන මූලික පිඹුරුපත් සැකසුවාට පස්සේ අපිට තේරෙනවා හරි ඉතින් එහෙනම් මැෂින්ස් වල මේ මැෂින්ස් රොටේට් වෙනවා. එතකොට රොටේට් වෙන එකේ මොමන්ට් ඔෆ් ඉනර්ෂියා එක කියන එක අපි පරාමීටර් එකක් විදිහට ගන්නට පුළුවන් කියලා. හැබැයි මොමන්ට් ඔෆ් ඉනර්ෂියා කියන එක පරාමීටර් එකක් විදිහට අපිට ගන්නට බෑ. මොකද ඒකට හේතුව ඒක අපි කියන මාස් එකයි ජියොමෙට්‍රි එකයි නැත්නම් ස්කන්ධය සහ ජ්‍යාමිතිය අනුව තීරණය වෙලා තියෙන පරාමිතියක්.
එතනදී මේක එහෙම තීරණය වෙලා තියෙන නිසා අපිට බෑ දැන් එක එක මැෂින්ස් ගත්තම එක එක මාසස් ඇන්ඩ් ජියෝමෙට්‍රීස් තියෙනවා. ඒකට ඒගොල්ලෝ අතර කම්පැරිසන් එකක් කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට එකම ස්පීඩ් එකෙන් කරකුණාට එයා දෙන මොමන්ට් ඔෆ් ඉනර්ෂියා එක වෙනස්. එයාගේ ස්කන්ධය සහ ජියෝමෙට්‍රි එක අනුව. ඒතර ඒ නිසා ඒ කම්පැරිසන් එක අමාරු නිසා සහ දැන් අපිට ඇත්තටම ඕනේ මොකද්ද? අපිට ඇත්තටම ඕනේ ඒ ඩිමාන්ඩ් එක කේටර් කරන පරාමිතිය හදාගන්න ඩිමාන්ඩ් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි බලන්න එපයි. ඩිමාන්ඩ් එක ඇත්තටම වෙනස් වෙන්නේ මම අර කිව්වා වගේ ශක්ති සංස්ථිතියේදී අර අපි දන්නවා මේ රොටේටිං මාසස් වල කයිනටික් එනර්ජි එක දෙන්නේ භාගයයි I ඔමේගා වර්ගය කියන සූත්‍රයෙන්. ඒතර සාමාන්‍යයෙන් විදුලි ඉංජිනේරුවෝ මේක ලියන්නේ භාගයයි J ඔමේගා වර්ගය කියලා. මොකද I අකුර අපි සාමාන්‍යයෙන් කරන්ට් එකට පාවිච්චි කරන නිසා. ඒතර මෙතනදී ඔමේගා කියලා කිව්වම ඔමේගා තේරුම් ගන්නට ඕනේ ඔමේගා කියලා කියන්නේ අපේ සංඛ්‍යාත විදිහට ගන්නේ පද්ධතිය සංඛ්‍යාත වෙන 50 Hz නෙමෙයි. එයාගේ මෙකැනිකල් ෆ්‍රීකවෙන්සි එක. ඒතර එයාට මේ මැෂින් එකට තියෙනවා රේටඩ් රොටේටිං ස්පීඩ් එක. ඒතර රේටඩ් රොටේටිං ස්පීඩ් එකට අදාළව තියෙන කයිනටික් එනර්ජි එක තමයි අතරම තියෙන්නේ. එතකොට දැන් මේ කයිනටික් එනර්ජි එකෙන් එයා රොටේට් වෙවි. එයාගේ ශක්තිය පද්ධතියට දෙද්දි මොකද වෙන්නේ? පද්ධතියෙන් ශක්තිය ඉල්ලුමක් එනවා. පද්ධතියෙන් ශක්තිය ඉල්ලුවම වහාම පද්ධතියෙන් ඒ ශක්තිය ශක්ති සංස්ථිතිය අනුව කන්වර්ට් කරලා දෙනවා. එතකොට ඒක දෙන්නේ කොහොමද? මෙන්න මේ භාගයේ I ඔමේගා වර්ගය වෙනස් වෙලා. නමුත් අපි කලින් විස්තර කරා වගේ භාගය සහ I වෙන භාගය J ඔමේගා වර්ගය කියලා ගත්තොත් මම I අකුර පාවිච්චි කරන්නේ නැහැ. මොකද විදුලි ඉංජිනේරුවොත් මේක අහගෙන ඉන්න නිසා. මොකද I සහ J පැටලෙන්නේ මේ I පැටලෙන නිසා තමයි අපි අතරම J අකුර අරගෙන තියෙන්නේ. කැපිටල් J. ඒ කැපිටල් J කියලා කිව්වොත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මොකද කැපිටල් J අපිට ගන්න පුළුවන් වෙක්ටර් එකක් විදිහට ගත්තොත් එහෙම මැග්නටික් පොලරයිසබිලිටි වලට. එතකොට සිම්පල් J නම් සිම්පල් J යටින් ගිලක් ගහුවොත් එම කරන්ට් ඩෙන්සිටි එකට නැත්නම් J එක ගන්න පුළුවන් අර මේ මැත්ස් වල අපි කියනවා අර රාශීන් ගොඩක් තියෙනවා. රාශීන් ගොඩක් තියෙනවා. වායු පැත්තට තියෙන ඒකක දශක විදිහට ගන්න පුළුවන් නේ. එතකොට මෙතනදී අපි කතා කරන්නේ මොකක්ද කියන එක සූත්‍ර වලට පැටලෙන්නේ නැතුව කතා කරන ෆිසික්ස් එක තේරුම් ගන්න එක මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එතකොට දැන් කයිනටික් එනර්ජි නැත්නම් රොටරි කයිනටික් එනර්ජි එක අපි භාගයේ J ඔමේගා වර්ගයෙන් දෙනවා. එතකොට මේකේ භාගය සහ J කියලා කියන්නේ මොමන්ට් ඔෆ් ඉනර්ෂියා එක නැත්නම් අවස්ථිති ගූර්ණය තීරණය වෙන්නේ ස්කන්ධය සහ ඒකේ ජ්‍යාමිතිය අනුව. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද ජ්‍යාමිතියක් වෙනස් වෙන්නේ නැහැ නේ මැෂින් එකේ. එතකොට ඒක කොන්ස්ටන්ට්. නැත්නම් අපි කියනවා නියතයක්. ඒතර භාගය සහ J නියතයක් නම් එතන ඔමේගා වෙනස් වෙවි තමයි මේක ඇත්තටම ඩිමාන්ඩ් එක කේටර් කරන්නේ. ඩිමාන්ඩ් එක සප්ලයි කරන්නේ. එතකොට දැන් ඩිමාන්ඩ් එක වැඩි නම් මොකද වෙන්නේ? ඔමේගා අඩු වෙන්නට ඕනේ. මොකද අපි ක්ෂණිකව ශක්තිය නිෂ්පාදනය කළා නම් මේගොල්ලෝ දීගෙන හිටපු ශක්තියක් තිබුණා. ඒ ශක්තියට වඩා වැඩි ශක්තිය ඉල්ලුමක් ආව ගමන් ඒගොල්ලෝ තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය අරයට දීලා එයාගේ රොටේෂන් එක චුට්ටක් අඩු වෙනවා. එතකොට සුපුන් මේ මට පොඩි ගැටලුවක් ආවා. දැන් ඔබ ඔය කතා කරගෙන ගියේ සිංගල් මැෂින් එකක් කොහොමද ලෝඩ් එකකට තියෙන්නේ කියන එකද නැත්තම් ගොඩක් මැෂින්ස් ටිකක් තිබ්බොත් ඒ කියන්නේ දැන් අපි හිතමු ලංකාවේ පද්ධතිය ලෝඩ් එකකට තියෙන එකද අපි කතා කරේ දැන්. මොකද ඒක පොඩි වෙනසක් තියෙනවා. ඔව් දෙවියන් ඔබ ඔතන අහන්නේ මේ මල්ටි මැෂින් ස්ටැබිලිටි කියන බොහොම දරුණු මාතෘකාව. අපි එච්චර දුරකට යන්නේ නැතුව අපි සරලව පහදා ගන්න බලමු. ඔව් ඇත්තටම මේක සිංගල් මැෂින් එකකටත් මල්ටි මැෂින් එකකටත් එකම විදියට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි මැෂින්ස් දෙකක් දෙවින් අපි තුමු එක මැෂින් එකක් පද්ධතියට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට තව මැෂින් එකක් ඔකට පැරලල් කරද්දී අපි කියනවා මේ දෙක ඉලෙක්ට්‍රිකලි කපල් වෙලා තියෙන්නේ කියලා. එතකොට මොකක් හරි ස්විං එකක් ආවොත් එහෙම මේගොල්ලන්ට ඒක බලපාන විදිය වෙනස් වෙන්න පුළුවන්. ස්විං එකක් කියන්නේ මොකද්ද? ස්විං එකක්වත් කියන්න වෙනවා. ඔව් එතකොට ඒක පොඩ්ඩක් කියන්න වෙනවා නේද? ඔව්. එතනදී අපි හිතමු මොන හරි අපි හිතමු මෙහෙම මොකක් හරි ඩිස්ටර්බන්ස් එකක් ආවා කියලා. ඒතර ඒ ඩිස්ටර්බන්ස් එක මැෂින්ස් වලට දැනෙන විදිය කැල්කියුලේෂන්ස් තියෙනවා වෙනම ඒක කරන දේවල් ගැන. නමුත් එතනක් තියෙනවා අර කොහරන්ට් මැෂින්ස් නම් එකම විදියට දැනනවා, ඉන්කොහරන්ට් නම් එක වෙන විදියකට දැනනවා කියලා. එච්චර දැන් වලට අපි යන්නත් අපි සරලව මේක පැහැදිලි කරගන්න උත්සාහ කරොත් මැෂින්ස් ටික ඉලෙක්ට්‍රිකලි කපල්ඩ් නිසා අපිට කියන්න පුළුවන් මැෂින්ස් ටික එකටම තමයි මේ ක්‍රියාවලියට දායක වෙන්නේ. ඒතකොට මේ මැෂින් එක කොහොමද ක්‍රියාවලියට දායක වෙන්නේ කියන එක අපි කතා කරමු. ඒකට තියෙනවා ඩ්‍රූප් කියලා සංකල්පයක්. අපි ඒක චුට්ටක් පස්සේ කතා කරමු. නමුත් ප්‍රේක්ෂකයන්ට දැනට මම හිතන්නේ අපිට කියන්න පුළුවන් මොන හරි ඩිමාන්ඩ් එකක් ආවම ඒගොල්ලෝ
අපි තුමු ඩිමාන්ඩ් එක වැඩි වුණා කියලා. ඒතකොට ඒ ඩිමාන්ඩ් එක වැඩි වීම තුළ ඒගොල්ලෝ හැමෝගෙම ෆ්‍රීකවන්සි එක යම් කිසි තර කියන්නේ සිස්ටම් එකේ ෆ්‍රීකවන්සි එක යම් කිසි තරමකින් අඩු වෙනවා. එතකොට ඒකට අදාළව ඒගොල්ලන්ගේ ඒ රොටේටිං මැෂින් එකේ ෆ්‍රීකවන්සි එක කියන්නේ මෙකැනිකල් ෆ්‍රීකවන්සි එක ඒ අදාළ විදියට අඩු වෙනවා. එතකොට පද්ධතිය අඩු වෙන එක නැවතෙන්නේ මේගොල්ලෝ ආපහු පද්ධතියට ශක්තිය සැපයීම තුල. එතකොට ඔය කාරණේ තමයි අපි පැහැදිලි කරගෙන ඉන්නේ. දැන් අපි පරාමිතිය හදාගන්න මේ try කරන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා අවස්ථිත ගූර්ණය කියන එක එච්චර හොඳ පරාමිතියක් නෙමෙයි කියලා. එතකොට අපි අර ශක්තිය දීම කියන සංකල්පය කතා කරාට පස්සේ අපිට තේරෙනවා හරි. එහෙනම් මේ ෆ්‍රීකවන්සි එක අඩුවීම තුලනේ මේක වෙන්නේ. එතකොට එහෙනම් ෆ්‍රීකවන්සි එක ඈඳුන මොකක් හෝ පරාමිතියකින් තමයි අපිට මේක කරගන්න පුළුවන් කියලා. එතකොට ෆ්‍රීකවන්සි එක ඈඳෙන පරාමිතිය විදිහට ගත්තම අපිට ටක් ගාලා කියන්න පුළුවන් හරි ඉතින්. එහෙනම් භාගය ජීවමේග වර්ගය ගන්න කයිනටික් එනර්ජි එක. ප්‍රශ්නයක් නැහැ නේ. ඒක කයිනටික් එනර්ජි එක කයිනටික් එනර්ජි එක තමයි අතරම අපි මැෂින් එකෙන් දෙන්නෙත් අපි පද්ධතියෙන් ගන්නෙ. කොහොම පද්ධතියෙන් එපා කියන්නේ. එතකොට එහෙනම් කයිනටික් එනර්ජි එක පැරාමීටර් එක විදිහට ගත්ත ගමන් වැඩේ හරිනේ කියලා. ඔව්. එතනදී වැඩේ හරි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කයිනටික් එනර්ජි එක අපි කියනවා අර දැන් මැෂින්ස් කීපයක් අතර ගත්තාම මේ කයිනටික් එනර්ජිස් කම්පෙයාර් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට නිකන් එකතු කරන්න බෑ. නිකන් එකතු කරන්න කොහොමත් අමාරුයි. නමුත් අර අපි කියන්නේ දැන් කොහොමද ඒක කියන්නේ දැන් එක මැෂින් අපි හිතමු මැෂින්ස් දෙකකින් එකම කයිනටික් එනර්ජි එක දුන්න පළියට ඒ මැෂින්ස් දෙකේ රේටින්ග්ස් වෙනස් නම් එතකොට අපිට හරියටම කියන්න බෑනේ මේක කොච්චරද කියලා. ඒ නිසා අපි කියනවා අපිට කයිනටික් එනර්ජි දෙක එකතු කරන්න පුළුවන් නේ සුපොන්. ඒ දෙක අදිශ දෙක රාශීන් දෙකක් නිසා. කයිනටික් එනර්ජි එකතු කිරීම සම්බන්ධයෙන් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කයිනටික් එනර්ජි මේකේ කයිනටික් එනර්ජි එකයි අරකේ කයිනටික් එනර්ජි එකයි කොහොමද අපි සම්බන්ධ කරන්නේ? මෙයාගේ කන්ට්‍රිබියුෂන් එක කොච්චරද කියලා අපි කොහොමද කියන්නේ? කොහොමද සිස්ටම් එකට දැනෙන්නේ කියන්නේ? සිස්ටම් එකට දැනෙන්නේ සහ අපිට අපි කැල්කියුලේෂන්ස් කරනකොට අපිට ඒක කොහොමද සොෆ්ට්වෙයාර් එකක් හදනකොට කොහොමද අපි මේක දන්නවන්නේ? ඒතර කම්පෙයාර් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා ඒ කයිනටික් එනර්ජි එක නැත්තම් චාලක ශක්තිය කියන රාශිය භ්‍රමණ චාලක ශක්තිය කියන රාශිය normalize කරලා. ඒ කියන්නේ rated power එකට සාපේක්ෂව rated MVA එකට සාපේක්ෂව අපි කියනවා අපි දන්නවා apparent power එක මනින්නේ VAs වලින්. එතකොට අපි සාමාන්‍යයෙන් megawatt scale එකේ machines කතා කරන නිසා MVAs වලින්. එතකොට ඒකක MVA එකකට මෙයාගේ kinetic energy එක කොච්චරද? අන්න එහෙම ගත්තොත් අපිට machines අතර comparison එකක් කරන්න පුළුවන්. එතකොට මේ අනුව අපි රාශියක් define කරනවා inertia constant එක කියලා. එතකොට මේ inertia constant එක ඇවිල්ලා power systems වලට ආවේනික රාශියක්. එතකොට මේ inertia constant එක ඇත්තටම ගන්න පුළුවන් අපිට අදාළ machine එකේ kinetic energy එක. ඒ කියන්නේ භාගයයි j omega වර්ගය. මෙතන omega කියලා කියන්නේ rated value එක. ඒ machine එකේ mechanical frequency එකේ ඒක බෙදනවා අපි ඒ machine එකේ MVA එකේ. එතකොට ඇත්තටම මෙගා ජූල්ස් per මෙගාවාට් තමයි මේකේ යුනිට්ස් වෙන්නේ. මෙන්න මේ රාශිය තුලින් තමයි අපි නිකන් අපි ඒක කෙලින්ම කියමු සෙකන්ඩ්ස් වලින් තමයි රාශිය එන්නේ. ඔව්. මොකද ඔක සුළු වෙලා එන්නේ තප්පර වලින්. සුළු වෙලා එන්නේ තප්පර වලින්. එතකොට ඒ රාශියෙන් තමයි අපි ඇත්තටම මේ කටයුත්ත කරන්නේ. එතකොට දැන් ඔබේ ප්‍රශ්නෙට මම ඇත්තටම අප්‍රෝච් එකක් ගත්තා. දැන් අපි මේ රාශියක් ඩිෆයින් කරගත්තා. දැන් මේ රාශිය මොකක්ද ඇත්තටම කියන්නේ? මේ රාශියෙන් කියන්නේ මෙයා කිසියම් මැෂින් එකක් ගත්තම ඒ මැෂින් එක ඩිමාන්ඩ් එකට කේට කරනවා. එක්ක ඩිමාන්ඩ් එක විසින් කියනවා මට තව ඕනේ කියලා, නැත්නම් කියනවා මට මේ ටික එපා කියලා. උදාහරණයකට අපි මොන හරි දෙයක් ප්ලග් කරොත් සිස්ටම් එක කියනවා මට තව ඕනේ පවර් එක කියලා. නැත්නම් මැෂින් එක ප්ලග් එක ගැලවුවොත් සිස්ටම් එක කියනවා මට ශක්තිය එපා දැන් කලින් ප්‍රමාණයට වඩා අඩු කරන්න කියලා. එතකොට මෙන්න මේකට කොච්චර ඉක්මනට රෙස්පොන්ඩ් කරනවද කියන එක තමයි මෙන්න මේ රාශියෙන් දෙන්නේ. එතකොට ඒ රාශිය ඩිෆයින් කරගත්තට පස්සේ අපි ඉතුරු කොටස් වලට යන්නේ. ඔව්. එතකොට සුපුන් උතන්ට පොඩි උණ පූර්ණයක් ගන්න ඕන. එතකොට මුළු සිස්ටම් එකකම මුළු පද්ධතියකම ඔය ඉනර්ෂියා කොන්ස්ටන්ට් එක කිව්වොත් ඒ කියන්නේ සියලුම ඒ වෙලාවේ තියෙන සියලුම ජනක යන්ත්‍රවල භ්‍රමණ චාලක ශක්තිය එකතු කළා. ඒ කියන්නේ භාගය j omega වර්ගයේ හැම එකේම එකතු කළා බෙදනවා මේකේ rated power එක. ඒ කියන්නේ දැන්ට මේ සිස්ටම් එකේ තියෙන ජෙනරේටර්ස් වල රේටඩ් පවර් වල එකතුවෙන් බෙදුවම එනවා ඒ සිස්ටම් එකේ ඒ වෙලාවේ තියෙන ඉනර්ෂියා කොන්ස්ටන්ට් එක. නැත්තම් අපි කියනවා තප්පර කීයද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ උගුන් තියෙන්නේ මේක 3.5ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය වෙලාවක
තිබොත් 3.5ක් සෙකන්ඩ්ස් ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ තව විදිහකින් ඔය අර්ථ දැක්වීම කරොත් ඔක්කොම ටික ඒ කියන්නේ ජල විදුලි බලාගාරයක නම් විකට් ගේට්ස් ටික يعني අපි ෆ්‍රැන්සිස් ටර්බයින්ස් තියෙනවා නම් නැත්නම් අපි පෙල්ටන් ටර්බයින් තියෙනවා නම් නීඩල්ස් ටික ඒ වගේම ගෑස් ටර්බයින් එක හරි ස්ටීම් ටර්බයින් එක හරි නොසල්ස් ටික මේ ඔක්කොම ටික එකපාරටම වැහුවොත් තප්පර 3.5ක් යනතුරු රේටඩ් පවර් එක අපිට මේ ජනක යන්ත්‍ර වලින් පද්ධතිය ලබා දෙන්න පුළුවන්. ඕක තමයි ඉනර්ෂියා කොන්ස්ටන්ට් එක කියලා කියන්නේ. අපි ඔක හරියටම කියමු. ඒ රේටඩ් පවර් එක 3.5 තප්පර ගාණන් වලින් දෙන්නට පුළුවන්. ඔව්. සමහරවිට දැන් අපි හිතමු මොකද අපිට සමහරවිට හිතෙන්න පුළුවන් දැන් ඔබ දැන් කිව්ව විදිහට දැන් ප්‍රේක්ෂකයන්ට සාමාන්‍ය ඔය ටෙක්නිකල් නොලෙජ් එක නැති නිසා කෙනෙක් හිතන්න පුළුවන් හරි ඒ කියන්නේ මේ විකට් ගේට් එක වහුව ගමන් අපි හිතමු තප්පර 3.5ක් ඇතුළත මේ මෙයා බිඳුවට එනවයි කියලා. එහෙම වෙන්නේ නැහැ මේ වගේ ටොන් ගාණක් බර මැෂින්ස් නේ. දැන් අපි ළමයි එක ෆීල්ඩ් විසිට් එකක් ගියා දෙවින් මේ ළඟදී වික්ටෝරියා පවර් ස්ටේෂන් එකට. වික්ටෝරියා පවර් ස්ටේෂන් එකේදී අපිට කිව්වා මේ ඒ ජනක යන්ත්‍රයට එහෙම පවර් වතුර කට් කරාට පස්සේ විකට් ගේට්ස් ෆුල් වැහුවට පස්සේ කැරකිලා නිශ්චල වෙන්න යනවා කියලා විනාඩි 28ක්. එතකොට අපේ ප්‍රේක්ෂකයෝ මෙතන හිතා ගන්නට ඕනේ මේ අපි මේ ගනුදෙනු කරන්නේ මේ SMS machines එක නෙමෙයි. මොකද රටකට පවර් දෙන්න අපි දන්නවා විදුලි බලාගාරමේ අපිට මේ 100ක් 200ක් 500ක් නැහැ. බොහොම පොඩි ගාණක් තියෙන. එතකොට දැන් ඒ දෙන පවර් එක කොච්චරක්ද කියන එක. එතකොට දැන් ඔබ කිව් එක මම මේ ඒක තව පැහැදිලි කරොත් එතනින් අදහස් කරන්නේ අතරම දෙවින් කිව්වේ ජනක යන්ත්‍රයේ මොකක් හරි ෆෝල්ඩ් එකක් කපුව කියන්නේ ඒ වැඩ කරන ෆෝල්ඩ් එක ෆුල් කැපුවට පස්සේ ඒත් එයාට මෙන්න මෙච්චර වෙලාවක් ඒ කියන්නේ තප්පර ගාණක් මේ රේටඩ් පවර් එක දෙන්න පුළුවන් කියලා. පවර් එක රේටඩ් පවර් එක ඒ තප්පර ගාණ මුළු සිස්ටම් එකේම දෙන්න පුළුවන් සියලුම ජනක යන්ත්‍ර ටික එක වෙලාවෙම වහුවොත්. ඉතින් එතකොට මේට කලින් ඇත්තරම මේ ප්‍රොටෙක්ෂන්ස් ඔපරේට් වෙනවා. මොකද ඒක නිසා ඔය 3.5 කියන එතකොට කෙනෙක් කියන්න පුළුවන් ටෝටල් ෆේලියර් එක උනේ මිලි තප්පර 600ක ඉන්නේ. නැත්තම් ඔන්න ඔය වගේ දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මිලි තප්පර 600ක් කියන්නේ 0.6යි තප්පර. එතකොට මිලි තප්පර 600කින් කොහොමද ටෝටල් ෆේලියර් එකක් උනේ මේ 3.5ක් අල්ලගෙන ඉන්නේ නෑ. එතකොට ප්‍රොටෙක්ෂන් ස්කීම්ස් එනවා. මොකද උතනදී ෆ්‍රීකවන්සි එක කෙලින්ම අඩු වෙනවා. ෆ්‍රීකවන්සි එක අඩු වුණාම ඒවා ජනක යන්ත්‍ර වල රිසොනන්ස් එන්න පුළුවන්. ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඒක නිසා ඊට කලින් ප්‍රොටෙක්ෂන් ඔපරේට් වෙලා ඒව නවත්තනවා. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ සුපුන් ඊළඟ වැදගත් කාරණය තමයි දැන් හරි දැන් අපි කිව්වනේ කතා කරානේ දැන් මේ ඉනර්ෂියා කියන පාරාමිතිය. මේ පාරාමිතිය වෙනස් වෙන්නේ කොහොමද? මේ සුළං ශක්තිය එද්දි. මොකද සුළං ශක්තිය දැන් කියනවා සුළං ආවම මේ පාරාමිතිය වෙනස් වෙනවයි කියලා කියනවා. ඒ වගේම සෝලා අපි ගොඩක් ගැහුවම මේක වෙනස් වෙනවයි කියලා කියනවා. හැබැයි ඉතින් සෝලා එක නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ කැරකෙන දේවල් නැහැ. ඒක නිසා එතකොට භ්‍රමණ චාලක ශක්තියට එන රාශිය ඒ ප්ලාන්ට් එකෙන් බිඳුවයි. නමුත් අතන ඇපරන්ට් පවර් එක නැත්තම් අපිට S කියන පවර් එක ඒක එනවා. එතකොට මූලික දැනුමෙන් අපිට තේරුම් ගන්නවා. එතකොට භ්‍රමණ චාලක ශක්තිය අඩුවීමක් තියෙනවා. නමුත් මෙතන මේ යට ඒ කියන්නේ හරයට හරේ පදයට වැඩිවීමක් වෙනවා. ඒක නිසා ඉනර්ෂියා කොන්ස්ටන්ට් එක අඩු වෙනවා කියන. නමුත් සුළං ශක්තිය කොහොමද ඔය කතාව ඔය රාශියට බලපාන. ඔව්ද. මෙතනදී දැන් සුළං ශක්තිය ඇත්තටම මේ ගත්තොත් එහෙම අර ඉංජිනේරුවෙක් විදුලි ඉංජිනේරුවෙක් නොවන කෙනෙකුට එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතන ප්‍රමණය වීමක් ඇත්තටම පේනවනේ අපිට. නමුත් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්ගෙන් අහුවොත් කියයි ප්‍රේක්ෂකයනි මේ හරි ඒක ප්‍රමණය වලට අපිට වැඩක් නැහැ. මොකද ඉලෙක්ට්‍රිකලි කපල්ඩ් නැහැ කියලා. මම දැන් දෙවින් කියන්න උත්සාහ කරන ඉන්නේ කොටස අපි ඒක තමයි මේ පැහැදිලි කරගන්න යන්නේ. දැන් අපිට තියෙනවා ජෙනරේටර්ස් ගත්තම මේන්ලි ප්‍රධාන වශයෙන් සින්ක්‍රොනස් ජෙනරේටර්ස් සහ ඉන්ඩක්ෂන් ජෙනරේටර්ස් කියලා ಜಾති දෙකක්. එතකොට සුළං බලාගාර විශේෂයෙන් වැඩ කරන්නේ මේ ඉන්ඩක්ෂන් ජෙනරේටර්ස් කියන යන්ත්‍රවලින්. එතකොට මේ වලින් නිෂ්පාදනය වෙන විදුලිය ඇත්තටම ඩිරෙක්ට්ලි අපි කියනවා ජාතික පද්ධතියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ ඇත්තටම අපි කියනවා ඉන්වර්ටර් හරහා. ඒ කියන්නේ සුළං බලාගාරයෙන් නිෂ්පාදනය වෙනවා. ඒක කොහොමද වෙන්නේ අපි
බැටරි එක ස්ටෝර් කරලා එහෙම දෙනවද නැත්නම් ඩිරෙක්ට්ලිම ඉන්වර්ටර් කරා ඒ අපිට සාමාරක් වෙලාවට බැට්‍රීස් වල ස්ටෝ කරන නමුත් ලංකාවේ වගේ දේවල් තියෙන ෆීඩින් ටැරිෆ් කියන්නේ එක කෙලින්ම පව සිස්ටම් එකට දෙනවා ඒ වෙලාවම ඉන්ජෙක්ට් කරනවා. එතන ෆීඩින් ටැරිෆ් එක ඉන්ජෙක්ට් වෙනකොට එතනදී ඔය කියන තත්ත්වය තමයි එන්නේ. කියන්නේ ඉන්වර්ටර් එක තියෙනවා ඉන්වර්ටර් එකෙන් ඉන්වර්ට් කරලා තමයි දෙන්නේ. එතකොට ඉන්වර්ටර් එක තියෙන නිසා ජාතික පද්ධතියෙන් මේක ඩිස්කනෙක්ටඩ්. එතකොට ඇත්තටම ඔය පවර් එකත් වේරියබල් නිසා ඒ කියන්නේ දෙනගේ ගාන හරියටම අපිට දන්නේ නැති නිසා ඒක අපිට සිස්ටම් එක පැත්තෙන් පේන්නේ නෙගටිව් ඩිමාන්ඩ් එකක් විදියට. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු කිසියම් ලයින් එකක් ෆීඩර් එකක් තියෙනවා. ඒ ෆීඩර් එකේ ඩිමාන්ඩ් එක ඇත්තටම අපි හිතමුකෝ 10 මෙගාවොට් කියලා. එතන මේ 10 මෙගාවොට් ඩිමාන්ඩ් එක තියෙන ෆීඩර් එක අපි හිතමු සෝලාර් හරි වින්ඩ් හරි මොන හරි දෙයක් සම්බන්ධ කරලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ ඒ අදාළ පවර් එක දුන්නම අපි හිතමු ඒගොල්ලෝ එකතු වෙලා දෙනවා කියලා 2 මෙගාවොට් නැත්නම් 3 මෙගාවොට් 3 මෙගාවොට් එක පද්ධතියට පේන්නේ 7 මෙගාවොට් වගේ ලයින් එකකින් ඉල්ලනවා. ඒ කියන්නේ ඕක ගොඩක් වෙලාවට ඕක මේජර් ප්ලාන්ස් වල නැහැ. ඒ කියන්නේ සෝලා මේජර් ප්ලාන්ස් වල නම් ඒක කෙලින්ම සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට ඒක පේනවා. හැබැයි ඕක එන්නේ ගොඩක් වෙලාවට රූෆ්ටොප් සෝලා වගේ දේවල්. වින්ඩ් නම් මම දන්න විදිහට නම් හැම එකම වගේ වින්ඩ් එක ගොඩක් වෙලාවට දෙවෙන්නේ එතන අපිට ඒක ඔබ මෙන්ෂන් කරපු එක හොඳයි. ඒක නැෂනල් සිස්ටම් කන්ට්‍රෝල් එකට එනවා. ඒකට හේතුව වින්ඩ් එකට තියෙන ආයෝජනය ගොඩක් වැඩි නිසා සාමාන්‍ය එක කරන්නේ ලොකු සමාගම්. ඒතකොට සමාගමක් ඇවිල්ලා එක වින්ඩ් ටර්බයින් එක ගහලා යන්නේ නැහනේ. ඒකට වින්ඩ් ෆාම් එකක් තමයි ගහන්නේ ඒගොල්ලෝ. ඒතකොට දැන් මෙතනදී මම මෙතන ලංකාව ගැන විතරක් හිතලා නෙවෙයි සමහරක් වෙලාවට අපි හිතමු පෞද්ගලික සුළං බලාගාර ඔපරේට් කරන කට්ටිය. ඒතකොට දැන් අපි රූෆ්ටොප් සෝලාර් වගේ සමහර USA වල සහ සමහර රටවල් වල තියෙනවා අර රූරල් ඒරියාස් වලට යන්න ඒගොල්ලන්ගේ සිස්ටම් එකක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ එකෙන් පද්ධතිය සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අර සෝලාර් වල තියෙන කතන්දරයම එනවා. නමුත් ඔබ කිව්වා වගේ මෑස් ස්කේල් එකකින් මේක ප්‍රොඩියුස් කරනවා. අපි හිතමු සෝලාර් ෆාම් එකක් තියෙනවා. ඒතර සෝලාර් ෆාම් එකේදී නිෂ්පාදනය කරනකොට එතනදී සිස්ටම් කන්ට්‍රෝල් එකට දන්නවා හරි 2 මෙගාවොට් 3 මෙගාවොට් ගහන්න කියලා. නමුත් රූෆ්ටොප් සෝලාර් වලදී ඒක ගහන්න ඒක බලා ගන්නට දැනට විදියක් නැහැ. ඒතර සමහර අය කියන්නේ ඉතින් ඇයි විදියක් නැත්තේ කියලා. ඒතර එතන පොඩි තාක්ෂණික ගැටලුවට එහා ගිය තව ප්‍රශ්න වගේක් තියෙනවා. එකක් ඒ ගහන රූෆ්ටොප් එකට ඒක මොකක් හරි සම්බන්ධ කරලා කරනකොට සමහරක් වෙලාවට රූෆ්ටොප් ගහන එක කැමතිත් නැහැ. මොකද දැන් විදුලි මණ්ඩලය කියලා තියෙන හරි ඔයගලට ගහන්න පුළුවන්, ඔයගලන්ට දෙන්න පුළුවන් අපි හිතමු 3 මෙගාවොට් කියලා. ඒක 3 මෙගාවොට් දෙන්න පුළුවන් කියලා අපි හිතමු 3 මෙගාවොට් නෙවෙයි අපි සාමාන්‍ය වැලියු එකම අපි හිතමු කිලෝවොට් 700 දෙන්න පුළුවන් කියලා. ඒක දැන් කිලෝවොට් 700 කියන එක ඒ කියන්නේ ඒක ගන්න කෙනා ඒ පාරිභෝගිකයා නෙමෙයි මෙතනදී අතන මෙයා සප්ලයි කෙනෙක් විදිහට ඉන්නේ. ඒ සප්ලයර් සහ ඒ සප්ලයර්ට ඒ රූෆ්ටොප් සෝලාර් පද්ධතිය හයි කරන ඒ සෝලාර් කම්පැනිය. ඒතර ඒගොල්ලෝ try කරනවා හැමතිස්සෙම 700ක් දෙන්න. ඒතර හැමතිස්සෙම 700ක් දෙන්න නම් 700 කිලෝවොට් වලට අදාළව සෝලාර් ගහලා හරියන්නේ නැහනේ. හැමතිස්සෙම 700ක් දෙන්න නම් සෝලාර් අනිවාර්යයෙන්ම 1500ක් 1800ක් විතර ගහලා තියෙනවා. ඒතර ඕක දුන්න ගමන් මොකද වෙන්නේ? අතේ මාට්ටු වෙනවා මේ ඕන එකට වඩා. මොකද දැන් අපි සමහරක් වෙලාවට 700 කියලා දැන් අපි දැන් ලෙකෝ එකේ හෝ 700 වඩා පොඩි අපි රූෆ්ටොප් කතා කරනවා නම් ඊට වඩා පොඩි අඩු 40 කිලෝවොට් වගේ එකකට තමයි යන්නේ නේ 700 යාම සම්භාවිතාවය. ඔව් මම මෙතනදී වැලියු එකක් ගත්තේ මේක වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න. එතකොට දැන් අපි හිතමුකෝ අපි ගත්තේ 500යි කියලා. එතකොට දැන් ලෙකෝ එකෙන් හෝ CP එකෙන් කැල්කියුලේට් කරද්දී අර 500ට ෆැක්ටර් එකක් දානවා මෙයා හැමතිස්සෙම 500ක් දෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් 500 නෙමෙයි ගහලා තියෙන්නේ. ගහලා තිනවා 1200ක් විතර. එතකොට කොහොම වුණත් 500ක් දෙනවා. හැමතිස්සෙම. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා සමහරක් වෙලාවට ඔය රූෆ්ටොප් කතාව ප්‍රශ්නයක් වෙලා තියෙන පද්ධතියට. මොකද මේ ෆීඩර් එකට සම්බන්ධ වෙලා තියෙන ඇත්ත පවර් එක ගැන අයිඩියා එකක් සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට නැත්තම් ඒ කන්ට්‍රෝල් කරන ස්ථානයේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ ඇත්තටම තියෙනවා ඉතින්. එතකොට සුපුන් දැන් මේ සෝලා තව එකක් තමයි සෝලා එක කතා කරද්දී අපි කතා කරන්න ඕන කාරණයක් තමයි මේ සෝලා 100% සෝලා ග්‍රිඩ් එකක් තියෙනකොට ඒකයි මේ
සිංක්‍රනස් ජෙනරේටර්ස් එක තියෙන සෝලා සිස්ටම් එක සෝලා ග්‍රිඩ් එකයි. ඒ කියන්නේ ලංකාවේ දැන් තියෙන සිස්ටම් එකේ මේකේ භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත දෙකක් තියෙනවා. එතකොට දැන් අර අපි කලින් කතා කරපු ඉනර්ෂියා කියන කන්සෙප්ට් එකේ එන්නේ සිංක්‍රනස් ජෙනරේටර්ස් නැත්නම් රොටේෂනල් මාසස් තියෙනවනම්. හැබැයි පූර්ණ වශයෙන් සෝලා සිස්ටම් එකක කියන්නේ සෝලා හරි රිනියුවබල්ස් හරි දැන් අපි අතට පුළුවන් වින්ඩ් ගන්නත් පුළුවන් බැටරි බෑකප්ස් තියෙන්න පුළුවන් ඒ වගේ විදිහට ඒ කියන්නේ රොටේෂනල් මාසස් නැති සිස්ටම් එකක් ගත්තොත් මේකේ භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත පවා වෙනස්. එතකොට මේකෙදි අපි ෆ්‍රීකවන්සි එක නැත්නම් අපි සංඛ්‍යාතය අර ඔබ කිව්ව සංඛ්‍යාතය ෆික්ස් කරන්න පුළුවන්. ෆික්ස් කරලා ඉවර වෙලා ඒකේ සංඛ්‍යාතය ෆික්ස් කරාට පස්සේ ඒක 50 හරි 60 හරි ඒ අදාළ කරන රට යනවා. ඒක සංඛ්‍යාතය ෆික්ස් කරන්න පුළුවන් පවර් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකින්. ඒ කියන්නේ මොකද අපිට අනිවාර්යෙන් කන්වර්ට් එකක් ඕනේ AC වලට. එතකොට මේකේ ප්‍රශ්නේ වෙන්නේ සුපුන් මේකේ අර අපි අර දැන් ඩිමාන්ඩ් එක බැස්සම ෆ්‍රීකවන්සි එක නගිනවා ඩිමාන්ඩ් එක වැඩි වුණාම ජෙනරේෂන් එකට වඩා ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා කියන කතාව මේකේ පේන්නේ මේක රිෆ්ලෙක්ට් වෙන්නේ වෝල්ටේජ් එකේ. එතකොට මෙතන සිද්ධාන්ත දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි කවුරු හරි කියනවා නම් අපේ ග්‍රිඩ් අපේ මයික්‍රෝ ග්‍රිඩ් එක කියලා අපේ ගෙදර පෙන්නුවොත් දැන් ගොඩක් වෙලාවට ගෙවල් වල ඔෆ් ග්‍රිඩ් සෝලා ගහනවා. ඒ වගේ ඔෆ් ග්‍රිඩ් සෝලා පවර් ප්ලාන්ට් එකක් පෙන්නලා කිව්වොත් මේ අපේ ගෙදර ඔෆ් ග්‍රිඩ් සෝලා එකක් තියෙන. ඇයි මේක ලංකාවට මුළු ලංකාවටම ඔෆ් ග්‍රිඩ් කරන්න බැරි කියලා. එතකොට ඇත්තට මේක කරන්න පුළුවන්ද කියන එක ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මොකද උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ වර්ග ඵලය ගත්තොත් වර්ග කිලෝමීටර 65610යි තියෙන්නේ. ඔව් මෙතන මේ අපි පොඩ්ඩක් ආපහු පැහැදිලි කරන්නට ඕනේ මෙතන මේ අපි සිද්ධාන්ත මේ වශයෙන් දෙයක් කතා කරන්න කියලා. මොකද දැන් අපේ කොහොම වුණත් සෝලා කොහොම ගැහුවත් අපේ කොත්මලේ වික්ටෝරියා නවත්තලා සෝලා ගහනවා කියලා එකක් නැහැනේ. ඒක දැන් අපේ ශ්‍රී ලංකාවේ පද්ධතිය ගත්තම ප්‍රේක්ෂකයනි එතන අපි ඔයගලන්ට කියන්න ඕනේ එතනදී රොටේටිංగ్ මැෂින්ස් අපිට තියෙනවා. එතකොට අපි එතනදී ෆිසික්ස් එක කතා කරන්න ඕනේ අපි කලින් කතා කරපු විදිහට. නමුත් දැන් කෙනෙකුට අහන්න පුළුවන් එතකොට දැන් අපි මයික්‍රෝ ග්‍රිඩ් සිස්ටම් එකක් හෝ නැත්නම් අපි හිතමුකෝ ජාතික පද්ධතියට දෙන්න බැරි තරම් දුරක ඉන්න අපි හිතමුකෝ මොකක් හරි අර අපි පොකටඩ් ඒරියා එකක තියෙන ගම්මානයක් මොන හරි තිබුණොත් මේකට එතකොට ෆුල් සෝලා වලින්ම විදුලිය දෙනවා නම් එතකොට ඒ සඳහා තත්ත්වය මොකක්ද කියලා එතනදී තමයි මේ දෙවින් පැහැදිලි කරන මේ දෙන්නේ. ඔව්ද? ඔව්. ඔව් එතකොට දැන් මේ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔය එක තමයි සිද්ධාන්තයක් වශයෙන් ගත්තොත් අපි ගත්තොත් අපි හිතමු ෆුල් සෝලා ගහන්න ඕනේ කියලා. අපි හිතමුකෝ නිකන් හිතමු මුළු රටම සෝලා වලින් තමයි හදන්නේ. සෝලා වලින් තමයි මුළු රටටම විදුලි ඒකාලෝක කරන්න හදන්නේ. එතකොට ඒකාලෝක කරන්නේ හදද්දී අපි සෝලා වලින් කරද්දී රටේ තියෙනවා වර්ග කිලෝමීටර 65610ක්. එතකොට ඇත්තටම සෝලා ගන්න පුළුවන් ඉරේඩියන්ස් වැලියු එකත් එක්ක ගිගාවොට් 65610ක්. එතකොට ඒක විශාල ප්‍රමාණයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් සෝලා පැනල් එකක එෆිෂියන්සි එක 124යි. එතකොට අපි ගත්තොත් ගිගාවොට් 15000 ගාණක් විතර 16000ක් විතර ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් සෝලා වලින් විතරයි. හැබැයි මේ දැන් එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මරුනේ මෙතන ගිගාවොට් 16000ක් තියෙනවා නැත්නම් 15000ක් තියෙනවා මේකේ මුළු ලංකාවටම ආලෝකය දෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේක මුළු රටේම සෝලා ගැහුවොත් තමයි මෙන්න මෙච්චර හරි ගන්න පුළුවන්. නැත්නම් ඊට වඩා ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්. මොකද අපේ තියෙනවා උඩවලව සිංහරාජ හෝටන් තැන්න වගේ ජාතික වනෝද්‍යාන ඒ වගේම පාරිසරික සාධක මේවා ඔක්කොම තිබ්බම මේක ඉතාමත්ම අඩු ගානකට පත් වෙනවා. අපි හිතමුකෝ මේක නිකන් ගිගාවොට් 2-3ක් හරි. මොකද අපේ මේජර් ඩිමාන්ඩ් එක කියන්නේ මැක්සිමම් ඩිමාන්ඩ් එක යන්නේ ගිගාවොට් 2.8ක් වගේනේ. එතකොට මේක අපි සෝලා වලින් කරොත් සෝලා වලින් ගත්තොත් අපිට ලොකු ප්‍රශ්නයක් එනවා සුපුන්. මොකද මේ සෝලා එක එන්නේ මේ ගිගාවොට් ප්‍රමාණය එන්නේ දවල් වරුවේ විතරයි. එතකොට මේ දවල් වරුවේ වෙන සෝලා එක අපිට ස්ටෝර් කරගන්න ඕනේ. ඒක ස්ටෝර් කරගන්න ඕන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපිට ස්ටෝර් කරගන්න නැතුව මේක ගැන කතා කරන්නත් බෑ. මොකද ෆ්ලක්චුවේට් වෙනවනේ දෙවින්.
එතකොට දැන් ඔව් අපි ඔව් රටේ ඔන්න ඔව් දැන් අපි දෙන්න මෙතන වීඩියෝ කර ඉන්නවා එක පාට ලොකු බලාකුලක් එනවා. දැන් අපි බලාකුල ගැන හිතන්නේවත් නැහැ මේ අවස්ථාවේදී. නමුත් බලාකුල ආපු ගමන් මොකද වෙන්නේ? පද්ධතිය ඉවරයි. පද්ධතිය එතනින්ම ඉවරයි. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන මේක ෆ්ලක්චුවේට් වෙන්න බලා ගන්න නැති වෙන විදිහට අපි බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් හයි කරන්න ඕනේ. එතකොට බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් හයි කරාම ඊළඟට ප්‍රශ්නේ වෙනවා මේක ඇන්සිලරි සර්විස් එකක් විදිහට කියන්නේ. ඒ බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකට කොහොමද අපි මූලික ප්‍රාග්ධනය හොයාගන්නේ? ඉතින් ඒක විශාල බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් ඕන. ඔස්ට්‍රේලියාව නෙමෙයිනේ අපිට එච්ච සල්ලි නැහැ. ඊළඟට ප්‍රශ්නේ තමයි මේක බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් ගත්තොත් අපේ ගත්තොත් සාමාන්‍යයෙන් USA වල අපි දත්ත අනුව මෙගාවොට් අව 3287ක් මෙගාවොට් 875 මෙගාවොට් අව 3287ක් අක්කර 4000ක් ඔස්සේ පැතිරෙනවා. ඒ කියන්නේ කොළඹ සිටි එක වගේ භාගයක්. හරි. ඒක කොළඹ නගරය වගේ භාගයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා ලොකු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා සහ ඉඩම් වල ප්‍රශ්නයක්ත් වෙනවා මේක මේ ඉම්ප්ලිමන්ට් කරන්න යද්දි. එතකොට මෙගාවොට් 875 මෙගාවොට් 875 කියන්නේ දෙවින් ඇත්තටම අපේ බේස් ලෝඩ් එකට වඩා චුට්ටක් වැඩි. සමහර කරලා බේස් ලෝඩ් එක. ඔව්. ඔව් බේස් ලෝඩ් එක වගේ. එතකොට මේ බේස් ලෝඩ් එක කරන්න බේස් ලෝඩ් එක දෙන්න. බේස් ලෝඩ් එක දෙන්න අපිට කොළඹ නගරයෙන් භාගයකට වඩා ඒ කියන්නේ කොළඹ සිටි එක ගත්තම කොළඹ ඔය මැද කොළඹ උතුරු කොළඹ ඔය ප්‍රමාණය වගේම කොටසක් අපිට ගන්න වෙනවා මේක ඉන්ස්ටෝල් කරන්න. ඉතින් ඒ සඳහා අපිට භූමියක් ඇත්තටම තියෙනවද නැද්ද කියන එක ගැටලුවක්. ඉතින් එතකොට අපිට පේනවා මේ සෝලා එහෙම ගැහුවම ගොඩක් ගැහුවම මෙන්න මේ වගේ ඇන්සිලරි සර්විසස් වලට ගොඩක් ප්‍රාග්ධනයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් සුපොන් දැන් අපේ ප්‍රේක්ෂක ජනතාව ඒක තේරුම් ගනිමි මේක සෝලා ඕනේද හොඳද නරකද කියලා මේ ගන්නේ මේ රෆ් කැල්කියුලේෂන්ස් වලින්. එතකොට ඊළඟ එක තමයි මේ හදිසි හරි මේ ඇන්සිලරි සර්විසස් ෆේල් වුණොත් අපිට එන්නේ අර ඔබ කලින් කිව්වා වගේ වේරියබල් ජෙනරේෂන් එක. වේරියබල් ජෙනරේෂන් එකක් කියන්නේ මුළු සිස්ටම් එකම ගත්තොත් දැන් අපේ සිස්ටම් එකේ මුළු ඔක්කොම සෝලා නෙමෙයිනේ. එතකොට වේරියබල් ජෙනරේෂන් චේන්ජ් එකක් කියන්නේ අපිට ෆ්‍රීකවන්සි එක සම්පූර්ණයෙන්ම එක විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ අර මල කෝලම් විදිහට වෙනස් වෙනවා මේ ෆ්‍රීකවන්සි එක. ඒ වගේ ලොකු සෝලාර් ප්‍රොජෙක්ට්ස් වලට සහ non dispatchable renewable කියලා තමයි ඒවට කියන්නේ. non dispatchable renewable resource වලට ගියොත්. ඉතින් ඕක තමයි කතාව. ඉතින් දෙවින් මේ අති අපේ ප්‍රේක්ෂකෙක් මෙහෙම ඇහුවොත් දෙවින් දැන් අපිට වැඩක් නැහැ ඔයාගේ ෆ්‍රීකවන්සි එක කීයද කියලා. මම ගෙදර ටීවී එක දැම්මම ටීවී එක ඔන් වෙනවා නම් ෆ්‍රිජ් එක දැම්මම ෆ්‍රිජ් එක ඔන් වෙනවා නම් මගේ ඔෆිස් එකේ AC එක වැඩ කරනවා නම් මොකද්ද ප්‍රශ්නේ? ඇයි අපි ෆ්‍රීකවන්සි එක ගැන මෙච්චර වද වෙන්නේ? දැන් ෆ්‍රීකවන්සි එක කියලා කියන්නේ හරියට නිකන් අර තරාදියක බැලන්ස් දෙකක් වගේ. එතකොට මේ මැච් ඒ කියන්නේ අපි අර කලින් කතා කරා වගේ ජෙනරේෂන් එකයි ලෝඩ් එකයි සමාන වුණොත් තමයි මේක 50 Hz වලට වෙන්නේ. දැන් ඔබේ ප්‍රශ්නෙට ගියොත් ඇයි මේක වෙනස් වෙන එක අපිට ඇත්තටම ගැටලුවක්ද නැද්ද කියන එක. ඒක ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කීපයක් දෙනවා. එකක් තමයි අපේ ඉලෙක්ට්‍රොනික උපාංග ගත්තොත් ඒ කියන්නේ ෆෝන් චාර්ජර්ස් මේ ලැප්ටොප් ඩෙස්ක්ටොප් වගේ දේවල් වලින් ගත්තොත් ඒකෙන් එන ප්‍රත්‍යාවර්ත ධාරාව අපි සරල ධාරාවක් බවට පත් කරනවා. එතකොට මේකට ලොකුවට ෆ්‍රීකවන්සි එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට මේ ඒක තමයි අපි අර කියන ඔබට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. වෝල්ටේජ් වේව්ෆෝම් එක ගත්තොත් UPS එකකින් ගොඩක් වෙලාවට ඔය ඩෙස්ක්ටොප් වල තියෙන UPS වලින් ගත්තොත් මේ වෝල්ටේජ් වේව්ෆෝම් එක ඒකේ අවුට්පුට් එක ක්වාසි සයින් වේව්ෆෝම් එකක්. ක්වාසි සයින් වේව්ෆෝම් එකක් කියන්නේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ සයිනොසයිඩල් වේව්ෆෝම් එකක් නෙමෙයි. මේ වේව් එකක් වගේ නෙමෙයි එන්නේ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වේවා ඕනම රටක වේවා ප්‍රත්‍යවර්ත ධාරාවක් වෙන්නේ මෙහෙම වේව් ෂේප් එකක් තමයි. එතකොට අර ක්වාසි සයින් එක ඕකේ වෙනවා වේව් ෂේප් එක ඕකේ වෙනවා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග වලට ෆෝන් එකට ලැප්ටොප් එකට වගේ.
නමුත් මෝටර් ගත්තොත් ඔය කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. මෝටර් වලදී ඒ කියන්නේ අපේ විදුලි පංකාවන් වතුර මෝටරේ වගේ දේවල් වල ඔය ෆ්‍රීකවන්සි එක ගොඩක් බලපානවා. මොකද ඒ ෆ්‍රීකවන්සි එකට සහ ඒ වෝල්ටේජ් එකට තමයි මෙයාගේ රේටින් එක සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ ෆ්‍රීකවන්සි එක අඩු වුණොත් එෆිෂියන්සි එක අඩු වෙනවා, ටෝක් එක අඩු වෙනවා. ෆ්‍රීකවන්සි එක වැඩි වුණත් එහෙම්මම තමයි. එතකොට ඊළඟට මේ ෆ්‍රීකවන්සි එක අඩු වුණොත් සහ වෝල්ටේජ් එක ඒ ගානට තියාගත්තොත් සමහරක් උපාංගවල ඒ කියන්නේ ගොඩක් චුම්බක ශේෂ්ත්‍ර උත්පාදනය කරන උපාංග. ඒ කියන්නේ පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා කියන්නේ. ඒ වගේ උපාංගවල මේක සැචුරේෂන් එකක් වෙනවා. මොකද VOF කියන නියතය අපි ඒක නියතයක් විදිහට තියාගන්න ඕනේ. නැත්තම් අපේ කෝ එක සැචුරේට් වෙලා අන්තිමට මේ ට්‍රාන්ස්ෆෝර්ම් එක අපිට යූස් කරන්න බැරි වෙනවා. ඉතින් ඕ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි අපේ සාමාන්‍යයෙන් ඕනෑම මෝටරයක් වේවා ඕනෑම අර මිකෑනිකල් මැෂින් එකක් වේවා ඒවා හදලා තියෙන්නේ එක්තරා ෆ්‍රීකවන්සි එකක ඔපරේට් වෙන්න. එතකොට ඒකෙන් පරිබාහිර ගියොතින් ඒක අන්වෝන්ටඩ් වයිබ්‍රේෂන්ස් එන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අර තියෙනවා මේ අපේ ඕලෙවල් ඒලෙවල් ඉගෙන ගන්න අනුනාදය කියලා රෙසොනන්ස් කියලා. එතකොට අපි හදිසි හරි ඒ අර ඇනවල සහ ඒ මෝටර් වල තියෙන අනිත් උපාංගවල ස්වභාවික සංඛ්‍යාතය ගාවට අපේ විද්‍යුත් මේ සංඛ්‍යාතය ළඟා වුණොත් මේක රෙසොනන්ස් වෙන්න ගන්නවා. රෙසොනන්ස් වුණාම මොකද වෙන්නේ? ඒකේ උපරිම වයිබ්‍රේෂන් එකක් වෙලා සමහරක් වෙලාවට මෝටරේට මිකෑනිකල් ෆේලියර්ස් පවා එන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු රේන්ජ් එකක ප්‍රශ්න තියෙනවා ෆ්‍රීකවන්සි එක වෙනස් වුණොත් සහ ෆ්‍රීකවන්සි එක අඩු වුණොත් වෙන්න දේ. හැබැයි අර කලින් කිව්වා වගේ ලොකු බලපෑමක් වෙන්නේ ෆ්‍රීකවන්සි එක සෑහෙන අඩුවීමක් වුණත් ලොකු බලපෑමක් වෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට. මොකද ඒ කට්ටිය ඔක්කොම වගේ කරන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය කිරීම. එතකොට අන්තිම සරල ධාරාවක් නෙන්නේ. එතකොට ඒකට ලොකු බලපෑමක් නැහැ. නමුත් ඒකෙත් ප්‍රශ්නේ වෙනවා. මොකද ඒවයි ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා. මොකද ඒක අපි ගොඩක් වෙලාවට 230 වෝල්ට් එක 12 වෝල්ට් කළා තමයි මේ රෙක්ටිෆයි කරන්නේ. එතකොට එතරම් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ගැටලුකාරී තත්ත්ව තියෙනවා මේ සංඛ්‍යාත සම්බන්ධ. සංඛ්‍යාත කියන්නේ ඉතාමත්ම වැදගත් රාශියක්. ගොඩක් කට්ටිය කතා කරන්නේ නැහැ. මොකද මේක අපි වෝල්ටේජ් එක අඩු වුණොත් අපේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගොඩක් ලාවට ගෙදර ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ DDLO එකක් ගියොත් ෆේසස් දෙක වෝල්ටේජ් බහිනවා. අනිවාර්යෙන් වෝල්ටේජ් බහිනවා. එතකොට ඒක අපිට පේනවා. හරිද? එතකොට ලයිට් ගියොත් නැත්නම් අපි ගියොත් පවර් කට් එකක් වුණොත් වෝල්ටේජ් එක තමයි නැති වෙන්නේ. එතකොට අපිට ඒක පේනවා. නමුත් මේ සංඛ්‍යාතය කියන එක ලොකුවට පේන්නේ නැහැ. අපේ එදිනදා ජීවිතේ නමුත් සංඛ්‍යාතය ඉතාමත්ම අඩු ගානකට හෝ වැඩි ගානකට ගියොත් මේක ගොඩක් වෙලාවට පෙනේවි මෝටර් තියෙන කන්ඩෙන්සර්ස් තියෙන මැෂින් වල. ෆ්‍රිජ් එකට දැනෙනවා. අපේ මේ ෆෑන්ස් වලට විදුලි පංකාවට දැනෙනවා. වතුර මෝටරේට වගේ ඒවලට දැනෙනවා. ඉතින් ඒවා ආරක්ෂා කිරීම සඳහා මේ සංඛ්‍යාතය ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ එතනදිම දෙවින් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. අර දැන් සමහරක් අයට ලොකු ප්‍රශ්නයක් තිබුණානේ දැන් මේ ජාතික පද්ධතිය විදුලිය සම්පූර්ණයෙන් යන හිටපු අවස්ථාවේදී බ්ලැක් අවුට් එක වුණාම අර මේ කොහෙවත් ඉන්න නොරොච්චෝලේ මොකටද ට්‍රිප් උනේ කියලා. එතකොට ඔබ කිව්වා වගේ ඔය මැෂින් එක ආරක්ෂා කර ගැනීම කියන එක නේතනත් මොකද නොරොච්චෝලේට හානි වුණොත් එහෙම එතකොට අර ඇත්ත රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙනවා පැය 3-4ක් විදුලිය බිඳ වැටලා තියෙනකොට. නමුත් නොරොච්චෝලේ කැඩුනොත් එහෙම ඒ වගේ 8 ගුණයක 10 ගුණයක විතර ප්‍රශ්නයක් අපිට එනවා. ඔබට ඒකනත් පොඩි දෙයක් මෙතනදී කියන්න පුළුවන් නම්. ඔව්. එතකොට දැන් වෙන්නේ ගොඩක් වෙලාවට පද්ධතිය සංඛ්‍යාතය අඩු වුණාම සිද්ධ වෙන්නේ මොකද්ද? නොරොච්චෝලේ වගේ බලාගාරයක පවා තියෙනවා අර අපි කලින් කිව්වා වගේ ෆ්‍රීකවන්සි ලිමිට් එක. එතකොට මේ ලිමිට් එක පැනපු ගමන්ම මේවා ස්වයංක්‍රීයව ෂට් අවුට් වෙන්න තමයි තියෙන්නේ. ඒ ෆ්‍රීකවන්සි ලිමිට් එක පැනන ගමන්ම ඒ නොරොච්චෝලේ වගේ බලාගාර මේ
ෂට්ඩවුන් වෙනවා. ෂට්ඩවුන් වෙනවා විතරක් නෙමෙයි සමහරක් වෙලාවට අර විශාල ප්‍රමාණයක් එකපාරට හදිසි හරි දැන් තව ක්‍රමයක් තමයි එකපාරට ෆෝල්ට් එකකට ෆීඩ් වෙන්න ගත්තොත් ජල වාෂ්ප ප්‍රමාණයක් ඉල්ලුම් කරනවා. ඉල්ලුම් කරන්න ඩ්‍රම් එකේ වෝටර් නැහැ, වෝටර් වේපර් නැහැ. ඒක නිසා ඩයෆ්‍රම්ස් යනවා. ඒ කියන්නේ ඩයෆ්‍රම් එක කියන්නේ ගොඩක් වෙලාවට අර අපේ මේ ගෙවල් වල තියෙන ප්‍රෙෂර් කුකර් එක තියෙන. ප්‍රෙෂර් කුකර් එකේ තියෙනවනේ අර සේෆ්ටි වැල් එක. සේෆ්ටි වැල් එක තියෙනවනේ අර ඔක්කොම මේ හුමාලේ පිරලා ගියාට පස්සේ ඒ සේෆ්ටි වැල් එක තියෙන්නේ ඒක පිරෙන්නේ නැති වෙන විදියට ඒක වලක්වා ගන්න. ඕක තමයි ඩයෆ්‍රම් එක කියලා කියන්නේ සරලව. එතකොට ඩයෆ්‍රම් එක යනවා. ඉතින් ඩයෆ්‍රම් එක ආපහු දාන්න ඕනේ. ඒකට මේ නොර්ච් වල බලාගාරේ කෝල්ඩ් වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒක දාලා ඒක තමයි දවස් ගාණක් යන්නේ. ඒක ආයෙ පටන් ගන්න. ඉතින් එතකොට දැන් ඒකට දැන් ඔන්න ආපහු අපි අර කතාවේ මුලට ගියොත් අර ෆින්ගර්ප්‍රින්ට් කියන කතාවට එතෙන්ට ගියොත් ඔය අහපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත් වෙනවා. මොකද දැන් කියනවා අපි නොරොච්චෝලේ යන්නේ නැති වෙන විදියට වැඩ බලාගමු කියලා. දැන් මේක ඇත්තටම සුපුන් මේක ඇත්තටම මෝඩ කියලා කිව්වොත් නිවැරදිද මෝඩ කතාව. මොකද හේතුව අපි විදුලි බල පද්ධතියක් ගත්තම විදුලි බල පද්ධතිය පාලනය කරන පුද්ගලයන් සතුව තියෙන වැදගත්ම දේ මොකද ටෝටල් ෆේලියර් යන්නේ නැති වෙන විදිහට වග බලා ගන්න එකනේ නේ. එතකොට නමුත් දැන් අර නොරොච්චෝලේ යන්නේ නැති වෙන විදිහට බලා ගන්න. ඒ කාරණා දෙකයි. එතකොට ටෝටල් ෆේලියර් එකක් ගියාට කමන්නේ. හැබැයි නොරොච්චෝලේ යන්නේ නැති වෙන විදිහට වැඩ බලා ගන්න ඕනේ. එහෙනම් එතනදී නොරොච්චෝලේ තියෙන්න ඕනේ UPS එකක්. uninterrupted power supply එක. එතකොට එතනදී ඒ නොරොච්චෝලේ යන විදිහට බලා කියන්නේ නොරොච්චෝලේ ෆේලියර් එකක් නැතුව දුවන්න නම් හවුස් ලෝඩ් එක දුවන්න නම් ඔතන UPS එකක් තියෙනවා. එතකොට මේ UPS එක හදන්න UPS එකක් ඉන්ස්ටෝල් කරන්න ඉතාමත්ම ලොකු කොස්ට් එකක් යනවා ওই වගේ වැඩකට. එතකොට ඒක අර ෆින්ගර්ප්‍රින්ට් කතාවට ගියොත් ඒ වගේ එකක් ලෝකේ කොහෙවත් වෙලා නැහැ. මොකද බේස් ලෝඩ් පවර් ස්ටේෂන් එකකට UPS එකක් දාන කතාවක් ලෝකේ කොහෙවත් කතා වෙලා නැහැ. ඉතින් එහෙම කතා වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නමුත් අපේ දැනුම හැටියට එහෙම එකක් කතා වෙලා නැහැ. එතකොට අර සාදවෙන් මෙතනදී අපි පැහැදිලි කරමු අර දැන් සමහරක් අය කියනවා ඉතින් එහෙනම් නොරොච්චෝලි ඔෆ් වෙන්නේ නැතුව අපිට ෆාස්ට් කට් බෑක් කරගන්න පුළුවන් නේ කියලා. අර VTF අනුපාතය ගැන එහෙම මෙතන කතා කරන්න ඕනේ නැහැ. නමුත් අපිට දාලා අදහසක් දෙන්න පුළුවන් නම් මොකද මේ බ්ලැක්අවුට් එක කියන එක දැන් අර හැම කෙනාගේම අර මුවග රැව් දෙන කතාවක් වෙලා තියෙනවනේ. ඒකට අපි දකිනවා විශේෂයෙන්ම පද්ධතියට සෝලා දෙන කට්ටියට අතරම ලොකු ප්‍රශ්නයක්. මෙහෙමයි දැන් ඒගොල්ලෝ සෝලා දුන්නට පද්ධතිය දින තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් ඒගොල්ලෝ බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ කොහොම හරි ඒගොල්ලන්ගේ සෝලා ටික කට් නොවි සෝලා ටික ගන්නවා නම් ඒකට ඒගොල්ලන්ට ඒකට දාලා මේ ආදායම ගෙවනවා. ඉතින් එතනදී අර අපි VTF අනුපාතය ගැන පොඩි දෙයක් කියන්න පුළුවන් නම් මෙතනදී ඇයි ෆාස්ට් කට් බෑක් යන්න බැරි හවුස් ලෝඩ් ෆීඩ් කරගෙන යන්න බැරි හැම අවස්ථාවෙදිම කියලා හවුස් ලෝඩ් එකගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පහුගිය එක ෆේලියර් එකදී ටිකක් වහින්ද විනාඩි 15ක් විතර හවුස් ලෝඩ් ගෙනිච්ච අවස්ථාවක් තිබ්බා. හැබැයි ඒ හවුස් ලෝඩ් යනකොටත් ඒක අපි දුවන්නේ සබ් ඔප්ටිමල් ලෙවල් එකකට. එතකොට ඇත්තටම VOF වලට වඩා ඒ සබ් ඔප්ටිමල් ලෙවල් එකේ ඔයිට වඩා දුවන්න බෑ. ප්‍රධාන වශයෙන් ඕක ඒ කියන්නේ ඒක මැෂින්ස් වලට හොඳ නැහැ. ඒක නිසා ඒක අපිට කරන්න දෙන්නේ ඒක ට්‍රිප් වෙනවා. අනිත් එක අන්ස්ටේබල් රීජන් එකෙන් දුවන්නේ. එතකොට ඔන්න ඔය හේතු නිසා තමයි ෂට් ඩවුන් වෙන්නේ ටෝටල් ෆේලියර් එකේ. සහ ඒ බලාගාරයක් ෂට් ඩවුන් නොවෙන්න නම් අපි කරන්න ඕනේ බැටරි බැංක් වගේ UPS හයි කරන එක නෙමෙයි. පද්ධතිය තව සුරක්ෂා කරන එක මේ සම්පූර්ණ බිඳ වැටීමකට යන්න නොදී. ඒක තමයි ඇත්තටම අපි කරන්න ඕනේ. එතකොට සුපුන් දැන් ඔය අර මං කලින් කිව්ව එක කියන්නේ මේ පද්ධතිය සුරක්ෂා කරන්න ඕන කාරණේ හිත ගත්තොත් අපි ඊළඟට එන මාතෘකාව තමයි බැටරි බැංක් සහ පම්ප් ස්ටෝරේජ්. එතකොට අපි එතන ඉඳන් කතා කරොත් දැන් කතාවක් යනවා කොළොන්නාව ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේ බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියලා. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් හරි බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් ඉන්ස්ටෝල් කරොත් අපිට මේ සෝලාර් ප්‍රමාණය දෙගුණයක් කරන්න පුළුවන්ද? නැත්නම් මේට වඩා රේට් එකකින් අපිට සෝලාර් හයි කරන්න පුළුවන්ද රූෆ්ටොප්ස් වලට? අපි එතනටත් පොඩ්ඩක් ගියොත් ඔබේ අදහස මොකක්ද? ඔව් මං
මං ඔබට එතනදී අප්‍රෝච් එකක් දෙන්න. නමුත් මං හිතනවා ඔතන අප්‍රෝච් එක දෙන්න කලින් අපි ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරන්නට ඕනේ මේ ෆ්‍රීකවන්සි කන්ට්‍රෝලින් ගත්තම අපි ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි කියලා කොටස් වලට කඩනවා. ඒතර මේ සංකල්පය ගැන යම් අවබෝධයක් ලබලා දෙන්නට. එතකොට දෙවෙන් මේ ගැන මෙහෙමයි පොත්වල සමහරවිට පොඩි පොඩි පරස්පර විරෝධී කියලා කියන්නේ නැහැ. ඒක ඩිෆයින් කරන විදිය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එකක් තමයි දැන් සාමාන්‍යයෙන් අපිට මොකක් හරි ඩිමාන්ඩ් චේන්ජ් එකක් වුණා. මේක ඩිමාන්ඩ් එක අඩු වුණාම ඩිමාන්ඩ් එක අඩු වුණාම මම අර කිව්වා මුලින්ම මැෂින් එකේ ඉනර්ෂියල් රෙස්පොන්ස් එක කියලා අපි කියනවා. ඒ කියන්නේ මැෂින් එක විසින් තමන්ගේ රොටරි කයිනටික් එනර්ජි එක අඩු කරමින් හෝ වැඩි කරමින් එයාගේ ඉනර්ෂියා එකට අනුව එයා එයා කියලා කියන්නේ මම මේ පද්ධතිය තනි මැෂින් එකක් විදිහට සලකලා කතා කරනවා. නමුත් පද්ධතිය ඔබ කිව්වා වගේ අර මල්ටිපල් ස්ටැබිලිටි අවස්ථාවක ගත්තොත් පද්ධතියේ තියෙනවා නොඑක් ජෙනරේටර්ස් ගොඩක්. ඒතර ඒගොල්ලෝ සෙට් කරලා තියෙනවා නම් රූට් මෝඩ් එකට. ඒකත් කියන්න ඕනේ. ෆික්ස් රූට් එක තිබුණොත් ඒක වෙන්නේ නැහැ. ඒතර රූට් මෝඩ් එකට සෙට් කරලා තිබුණා මේගොල්ලෝ බෙදාගෙන ඒ අදාළ ෆ්‍රීකවන්සි එක ෆීඩ් කරනවා. ඒක අපි මුලින්ම නමුත් සමහර පොත්වල තියෙනවා ඕක තමයි ප්‍රයිමරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් එක කියලා කියන්නේ. නමුත් සමහර අය කියනවා නෑ ඒක කන්ට්‍රෝල් එකක් වෙන්නේ නෑ. ඒක ඉනර්ෂියල් කන්ට්‍රෝල් කියලා කියනවා. පැසිව් අපි කියන්නේ පැසිව් රෙස්පොන්ස් එකක් වෙනවා කියලා. ඒතර පැසිව් රෙස්පොන්ස් එක නිසා එතන කන්ට්‍රෝල් කියලා කියන්න එපා. වහාම ඒක සප්ලයි කරනවා තමන්ගේ ඇතුලේ ගබඩා වෙලා තියෙන ශක්තිය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න දෙමින් තව පොඩි සංකල්පයක් අපි ප්‍රේක්ෂකයන්ට හඳුන්වලා දෙන්නට ඕනේ. ඒක තමයි අපි කියනවා rate of change of frequency. එහෙම නැත්නම් ROCOF කියලා අපි සාමාන්‍යයෙන් කියනවා ROCOF කියන ඒක ඇත්තටම අනුක්‍රමණයක් කර්ව් එකක මේ රාශියකට පොඩ්ඩක් පැහැදිලි කරන්න. So දැන් ROCOF කියන එක අපිට ඇත්තටම පුළුවන් මැෂින් එක ස්විං ඉක්වේෂන් එක කියලා දෙනවා. ඒ කියන්නේ එයා මෙකැනිකලි රොටේට් වීම කොහොමද මෙකැනිකල් පවර් එකට සහ ඉලෙක්ට්‍රිකල් පවර් එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඒතර ඕකෙන් ඩිරයිව් කරලා ගන්න පුළුවන් එක්ස්ප්‍රෙෂන් එකක් ප්‍රකාශනයක්. ඒතර මේක ඇත්තටම දෙන්නේ ඍණ ඩෙල්ටා p බෙදීම 2hs කියන ප්‍රකාශනය. එතකොට දැන් ඩෙල්ටා p බෙදීම 2hs කියන එකේදී මෙතනදී 2 කියලා කියන්නේ දෙකේ ඉලක්කම තුන එක නියතයක්. එහා පැත්තෙන් h තියෙනවා ඊට එහා පැත්තෙන් s තියෙනවා. s කියලා කියන්නේත් rated apparent power එක. එතකොට අපි මෙතනදී basically තියෙන්නේ අතරම ඩෙල්ටා p බෙදීම h කියන ප්‍රකාශනය. ඍණත් අපි අමතක කරමු. මොකද ඒක අනුක්‍රමණයට සම්බන්ධ දෙයක්. අනුක්‍රමණය ධන ඍණ කියලා කියන්නේ පැත්ත මාරු වෙනවා කියන එකනේ. එතකොට දැන් ඩෙල්ටා p කියලා කියන්නේ අතරම අපේ අපි කියනවා ඇක්ටිව් පවර් ඩිමාන්ඩ් එකේ වෙනස. ඇක්ටිව් පවර් ඩිමාන්ඩ් එකේ වෙනස කියලා කියන්නේ දැන් මොකක් හරි අපිට එනවා අපි හිතමු මොනවාරි ඩිමාන්ඩ් එකක්. එකපාරට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. නැත්නම් එකපාරට ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඒතකොට මෙන්න මේ ඩිමාන්ඩ් වෙනසට තමයි ඩෙල්ටා p එක කියලා කියන්නේ. ඒතකොට රියැක්ටිව් පවර් කියන එක මෙතනදී අදාළ වෙන්නේ නැහැ. රියැක්ටිව් පවර් කියන්නේ වෙනම මාතෘකාවක්. එතකොට මේක h වලින් බෙදනවා. h වලින් බෙදනවා කියලා කිව්වම අපිට තේරුම් ගන්න පුළුවන් h එක වැඩි නම් මොකද වෙන්නේ? ROCOF එක අඩු වෙනවා. h එක අඩු නම් ROCOF එක වැඩි වෙනවා. ඒතර මේක කොහොමද අපිට පැහැදිලි වෙන්නේ? දැන් අපි හිතමු දැන් ඔබ කලින් විස්තර කරා කොහොමද අපේ සෝලාර් සහ වින්ඩ් නිසා නැත්නම් අපි කියනවා ඉන්වර්ටර් බේස්ඩ් රිසෝසස් හරහා පද්ධතියට ශක්තිය නැත්නම් පවර් එක එකතු වෙලා තියෙනකොට කොහොමද h අඩු වෙන්නේ කියලා ඔබ පැහැදිලි කරා. ඒතර h කියන එක අඩු අවස්ථාවක් ගත්තොත් අපි හිතමු ඩෙල්ටා p එක 50 මෙගාවොට් කියලා. ඒතර දැන් 50 මෙගාවොට් අපි හිතමුකෝ h එක පහ අවස්ථාවේදී ගත්තොත් 50 මෙගාවොට් h වලින් 50 මෙගාවොට් h වලින් නෙවෙයි අතන බෙදෙන්නේ උනේ දෙවාරයක් s කියලා තව කොටස් දෙකක් තියෙනවා. මෙතනදී අපි මේ පැහැදිලි කරගන්න මේක කියන්නේ. ඒතර දැන් 50 මෙගාවොට් කියන එක h එක පහ වෙන අවස්ථාවේදී බෙදුවොත් අපිට එන්නේ 10යි කියලා. නමුත් 50 මෙගාවොට් කියන එක h එක දෙක කියන අවස්ථාවේදී බැලුවොත් අපිට එන්නේ 25යි කියලා. ඒතර අපි දන්නවා 10ට වඩා 25 වැඩි. ඒ කියන්නේ ශීඝ්‍ර බැස්මක් එනවා එකපාරට. එතකොට ඇත්තටම වෙන්නේ දෙවි මේ ශීඝ්‍ර බැස්ම වේගන යනවා. එතකොට මේක වේගන යනකොට එක අවස්ථාවකදී අපි කියනවා ගවර්නර්ස් වලට ගවර්නර්ස් ඇවිල්ලා ෆාස්ට් ඇක්ටිං නෙමෙයි ටිකක් වෙලා යනවා ගවර්නර්ස් වලට මේකට රෙස්පොන්ඩ් කරන්න. ගවර්නර්ස් වලින් මේ අවශ්‍යතාවය අඳුරගෙන අපි හිතමු ඩිමාන්ඩ් එක වැඩි වුණා කියලා. එතකොට ඒ කියන්නේ අපි දෙන ශක්තිය නැත්නම් පවර් එක වැඩි කරන්නට ඕන. එතකොට ගවර්නර්ස් වලින් කරන්නේ විකට් ගේට්ස් හෝ අර නීඩල් එක හෝ නැත්නම්
මේ වැල්ව් එක ටිකක් වැඩියෙන් අරිනවා. එතකොට වැඩියෙන් ස්ටීම් වෙනවා, වැඩියෙන් වතුර එනවා. ඒ වෙනකොට ඒක ආවම ජෙනරේටරෙන් පද්ධතියට දෙන ශක්තිය වැඩි කරනවා. එතකොටද මේ අවස්ථාවේදී දැන් අපි ප්‍රයිමරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් කියන අවස්ථාව ගත්තොත් අපි දන්නවා මැෂින් එකේම ඉනර්ෂියා එකක් නැත්නම් මැෂින් එකේ ඉනර්ෂියල් කන්ට්‍රෝල් කියලා ගමු නැත්නම් එතකොට අපි ඉනර්ෂියල් කන්ට්‍රෝල් කියලා කියමු. ඉනර්ෂියල් කන්ට්‍රෝල් කියලා ගමු. එතකොට මේ ඇත්තටම වෙන්නේ එතන කන්ට්‍රෝල් එකකට වඩා එතනම අර කිව්වා වගේ පැසිව් රෙස්පොන්ස් එකක්. එතනදී වෙන්නේ දැන් ගවර්නර් එකෙන් කන්ට්‍රෝල් එක ගන්නකම් මෙයා මේක සප්ලයි කරගෙන ඉන්නවා. නමුත් අඩු ඉනර්ෂි අවස්ථාවේදී අපිට තේරෙනවා අර බැස්ම වැඩි නිසා අර ඔබ කලින් කිව්වා ප්‍රොටෙක්ෂන් ස්කීම්ස් හදලා තිනවා ෆ්‍රීකවන්සි එක ඕනට වඩා එහාට හෝ මෙහාට විචලනය වුණොත් එහෙම අඩු වුණොත් හෝ වැඩි වුණොත් එහෙම කට් කරන්න. මොකද අපිට බලාගාරය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් නිසා. සහ ඇත්තටම විදුලි උපාංග ආරක්ෂා කර ගැනීමත් වැදගත් නිසා ඒ ආරක්ෂිත ක්‍රමෝපායන් වලට අනුව ප්‍රොටෙක්ෂන් වලින් මේක කට් කරනවා. කට් කරාම කට් කරන මොකක් හරි සීමාවක් තියෙනවා නම් අපි හිතමු මම නිකන් අපි හරි වැලියුස් වලට යන්නේ නැතුව අපි හිතමු 50 නොමිනල් කෙන් තියෙන අවස්ථාවේදී අපි හිතමු කට් කරන්නේ 48න් කියලා. එතකොට දැන් 50 ඉඳලා 49.9 49.8 ওই විදියට බැහැගෙන එනකොට මේ බැස්ම ශීඝ්‍ර වුණොත් එහෙම ගවර්න එක ඇක්ට් කරන්න කලින් දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් වෙන්නේ 50 ඉඳලා බැහැගෙන එනවා. බැහැගෙන එනකොට ගවර්න එකට මේක දැනිලා ගවර්න එක රියැක්ට් කරලා තව ජලය හෝ ස්ටීම් එක ජල වාෂ්පය gas or whatever ඔව් gas or whatever ඒ ෆුවල් එක එව්වම ඒ අදාළ ජෙනරේටරේ විසින් විදුලි ශක්තිය වැඩි කරනවා. විදුලි ශක්තිය වැඩි කරාම මොකද වෙන්නේ? අර බැහැගෙන ආපු කර්ව් එක ආපහු මෙහෙම චුට්ට ඔහම කර්ව් එකක් ගාලා මෙහෙම උඩට නගින්න පටන් ගන්නවා. හරියට මෙන්න මේ උඩට නගින්න පටන් ගන්න එක ගිහිල්ලා යම් කිසි තැනක නවතිනවා. 50ට එන්නේ නැහැ. 50ට එන්නේ නැති වෙන එකට වෙනම හේතු තියෙනවා. මොකද අපි සෙට් කරලා තියෙන්නේ ප්‍රොපෝෂනල් කන්ට්‍රෝලර්ස් ගවර්නර්ස් වල. ඒතකොට ප්‍රොපෝෂනල් කන්ට්‍රෝල් එකේදී අපිට ඉන්ටග්‍රල් කන්ට්‍රෝල් සෙට් කරන්න පුළුවන්. ඒක එතකොට වෙනම කතාවක් වෙනවා. සාමාන්‍ය ප්‍රොපෝෂනල් කන්ට්‍රෝලර්ස් තමයි සෙට් කරලා තියෙන්නේ. ඒතකොට තියෙනවා ඩ්‍රූප් කියලා පැරාමීටර් එකක්. මේ ඩ්‍රූප් එකට අනුව ඒ ගවර්නර්ස් විසින් ඒ අදාළ ජෙනරේටරේ අනුව ඒක බෙදාගෙන ඒ කියන්නේ අපි හිතමුකෝ 50 මෙගාවොට් නම් තනි ජෙනරේටර් එකක් විදිහට 50 මෙගාවොට් දෙන්නේ නැහැ එකපාරට. ඔව්. ඒතර ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව ගත්තොත් මේ පද්ධතියද ඔක සිද්ධ වෙන්නේ ජෙනරේටර්ස් කීපයක් සෙට් කරලා ඒ කියන්නේ දැන් ජෙනරේටර්ස් ඇත්තටම ඩ්‍රූප් කියන concept එක එන්නේ දෙවින් අර මොකක් හරි වගේ ඩිමාන්ඩ් වෙනසක් වුණාම හැම ජෙනරේටරෙම ඔකට රෙස්පොන්ඩ් කරන්න ගියොත් එimhe ජෙනරේටර්ස් අතර ෆයිට් එකක් ඇති වෙනවනේ. කොච්චර එක්කෙනෙක් 50ම දෙන්න හදනවා. ඒතකොට එයා 50ම දෙනකොට අනිත් එක්කෙනාටත් 50 සින්සල එයාත් දෙන්න හදනවා. ඒතකොට කවදාකවත් මේක ස්ටැබිලයිස් වෙන්නේ නැහැ. ඒතකොට සාමාන්‍යයෙන් හැබැයි ඒ සිද්ධිය වෙන්නේ හැම ජෙනරේටර් එකම එකම ගෲප් එකේ තිබ්බේ නැත්තම්. එකම ගෲප් එකේ තිබ්බොත් ඔය සිද්ධිය වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ තියෙන අර ඒ කියන්නේ හැම තියෙන මේ ජෙනරේටර්ස් වල අඩුපාඩු නිසා සමහර දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කැනියන් බලාගාරය ගත්තොත් කැනියන් බලාගාරය මන්ට මතක විදිහට මෙගාවොට් 55 ජෙනරේටර්ස් දෙකක් තියෙනවා. එතකොට නමුත් පෙන්ස්ටෝක් එක හදලා තියෙන නැත්නම් වතුර එන බටේ හදලා තියෙන්නේ මෙගාවොට් 100කට. එතකොට අර දෙකම ෆුල් ලෝඩ් දුවන්න බෑ. ඔන්න වගේ මං කිව්වේ එක කතාවක් විතරයි. ඔව් ප්‍රායෝගික කතාවක්. අපි මෙතන පොඩ්ඩක් ඒක තමයි නෑ. ඔව් ඒක මම ඔයාලගේ ගෲප් කියන කතාවට. එතකොට ඒක නිසා අපිට ගෲප් සමහරක් ඒවා විවිධාකාර විදිහට ෆික්ස් කරන්න වෙනවා. ෆික්ස් කරන්න වෙනවා. අපි ඔක්කොම එකම ගෲප් එකේ තිබුණු ලංකාවෙම ඔක්කොම මේ එකම ගෲප් එකේ තිබ්බොත් එක විදිහට තමයි. එතකොට හන්ට් වෙන්නේ නෑ. ඔව් එතකොට දැන් ප්‍රායෝගිකව කරන්න බැහැනේ. එතකොට දැන් අපි ඇත්තටම ගෲප් එක කියන එක සෙට් කරන්නේ ඔය කන්ට්‍රිබියුෂන් එක කලෙක්ටිව්ලි දරා ගන්න. එතකොට දැන් කන්ට්‍රිබියුෂන් එක කලෙක්ටිව්ලි දරා ගත්තත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් ෆ්‍රීකවන්සි චේන්ජ් එකකට දැන් මම කිව්වා අර ටෝන් ගණන් බර මැෂින්ස් එක විදියට හැමතිස්සෙම මේකට රෙස්පොන්ඩ් වෙවි කැරකෙන්න ගත්තම එතන ලොකු ප්‍රශ්න එනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ ඉංජිනේරුවෝ කරන්නේ මොකක් හරි එක ෆ්‍රීකවන්සි කන්ට්‍රෝලින් ප්ලාන්ට් එකක් කියලා එකක් නම් කරලා සාමාන්‍ය වික්ටෝරියා හෝ කොත්මලේ ගන්න පුළුවන්. ඔබට ඒක මට වඩා පැහැදිලි කරන්න පුළුවන්. ඒතර මොකක් හරි ඒ ප්ලාන්ට් එක අරගෙන ප්ලාන්ට් එක මැෂින් එකක් අපි සෙට් කරනවා ගොඩක් අඩු ඩ්‍රූප් එකකට. හැබැයි කන්ට්‍රිබියුට් කරන අනිත් මැෂින් සෙට් කරනවා ටිකක් වැඩි ඩ්‍රූප් එකකට. එතකොට ඒගොල්ලෝ ගන්න බර අඩුයි.
ඩරූප් එක අඩුවක් කෙන ගන්න ඉක්මනට පුළුවන් ගන්න. බර වැඩි එතකොට එයා තමයි වැඩියම රෙස්පොන්ඩ් කරන්න අනිත් අය පොඩ්ඩක් රෙස්පොන්ඩ් කරනවා මොකද මේක කලෙක්ටිව්ලි නැතුව මෙන්න විදිහකට කරන්න බෑනේ එතකොට ඔය විදිහට දැන් ගෲප් එකේ සෙටින්ග්ස් අනුව මේගොල්ලෝ කන්ට්‍රිබියුට් කරාට පස්සේ ඒ අතරේ නොරොච්චෝලේ වගේ ලක්විජ වගේ පවර් ප්ලාන්ට්ස් තියෙනවා ඒවල ගෲප් සෙටින් එක විදිහට නෙමෙයි වැඩ කරන්නේ ෆාස්ට් කට් බැක් ගියාම ගෲප් මෝඩ් වැඩ කරනවා නමුත් සාමාන්‍යයෙන් තියෙන්නේ ලොක් ගවර්නර් මෝඩ් එකේ බ්ලොක් අපි කියනවා ටර්බයින් කන්ට්‍රෝල් මෝඩ් එක කියලා එතකොට ඒක වැඩ කරන්නේ වෙනම විදිහකට ඒ කියන්නේ සෙට් පොයින්ට් එකක් තියෙනවා අපි හිතමු 300 මෙගාවට් කියලා 300 මෙගාවට් සෙට් පොයින්ට් එක නම් ජෙනරේටරේ මොන ෆ්‍රීකවන්සි තත්ත්වය යටතේ වුණත් 300 මෙගාවට් තමයි දෙන්නේ එතකොට ඒක වෙනම එකක් එතකොට ඒක ජෙනරේටරේ නිර්මාණය කරද්දී මේක හදලා තියෙනවා සහ ජෙනරේටරේ සයිස් එක සහ ඒ දේවල් එකේ ඒවා වෙනම ස්ට්‍රක්චරල් කතන්දර නමුත් අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ දැන් අපි කතා කරේ අර රොක් ඔෆ් එක නිසා මේක අඩු වෙගෙන යනවා අඩු වෙගෙන ගියාම මේ කර්ව් එක මෙහෙම අර ඩ්‍රූප් සහ අනිත් ඒ දේවල් නිසා පද්ධතියට ශක්තිය එකතු වෙද්දි මේක මෙහෙම කර්ව් එක අනිත් පැත්තට ගිහිලා මෙහෙම ඇවිල්ලා එක තැනක සෙටල් වෙනවා 50ට වඩා අඩු තැනක හෝ 60ට වඩා අඩු තැනක සෙටල් වෙන්නේ අර ප්‍රොපෝෂනල් කන්ට්‍රෝල් එක කියන ප්‍රශ්න නිසා ඒකයි එහෙම දාලා තියෙන්නේ කියන එක වෙනම කතාවක් ඊට පස්සේ ඔය ආපහු ඔය නැවතිච්ච එක අපි හිතමු දැන් මේක නැවතුනේ 49.3 වගේ කියලා ඒක ආපහු 50ට ගේන්න තියෙනවා තව මෙකැනිසම්ස් කීපයක් එතකොට දැන් ඔය අවස්ථා අපි එක එක කාණ්ඩවලට බෙදලා තියෙනවා නම් දාලා තියෙනවා එකක් අර ඔබ කිව්වා වගේ පැසිව් රෙස්පොන්ස් එක ඉනර්ෂියල් රෙස්පොන්ස් එක කියලා අපි කියනවා ඊට පස්සේ ගවර්නන්ස් වලින් කන්ට්‍රෝල් වෙන අවස්ථාවට අපි කියනවා ප්‍රයිමරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් එක කියලා ඊට පස්සේ හියුමන් ඉන්ටර්වෙන්ෂන් එකක් තියෙන අවස්ථාවකදී ඊට පස්සේ අර මම කිව්ව අර 49.4 වගේ තැනක නැවතුනාට පස්සේ ඒක 50ට කියන අවස්ථාවට අපි කියනවා සෙකන්ඩරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් එක කියලා ඒක වෙනත් මැෂින්ස් ඔන් කරලා ඒක කරන්න පුළුවන්. අතුරු ටර්ෂරි එකට ගියාම ඊටත් එහාට ගියාම දැන් අපි දන්නවා ඔක හැමදාම කරන්න බෑනේ. මොකද ඩිමාන්ඩ් එක වැඩි වෙනවා ටික ටික. එතකොට දැන් ඉස්සර ලක්ෂ පානයි තව කීපෙකුයි තිබුණා. එතකොට දැන් ඒ කාලේ ඔක මැනේජ් කරාට ඊට පස්සේ දැන් අපි හිතමුකෝ නාගරීකරණය වීමත් එක්ක ගොඩනැගිලි වැඩි වෙනකොට AC වැඩි වෙනකොට අපිට කලින් එකම කරන්න බෑනේ. එතකොට අපිට ප්ලෑන් කරලා හදන්න වෙනවා මේ 50ට ගේන්න තව දේවල්. එතකොට අන්න ඒකට තමයි අපි ටර්ෂරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් කියලා කියන්නේ. එතකොට දැන් මම හිතන්නේ ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන මූලික තියරි පාර්ට් එක අපි සිද්ධාන්ත කීපයක් අපි කවර් කරේ. ඒතර මේ අනුව අපිට කියන්න පුළුවන් දැන් ප්‍රශ්නේ ඇත්තටම උනේ අපිට දැන් බැටරිම දාලා මේක කරගන්න බැරිද කියලානේ. එතකොට දැන් මම මෙහෙම කියන්නම්කෝ ඒකට. දැන් බැටරියේ ඉනර්ෂියා නැහැනේ. එතකොට අපිට ප්‍රයිමරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් එකක් ඉනර්ෂියල් කන්ට්‍රෝල් එකක් කර ගැනීම කියන එක හිතන්න බෑ. එතකොට ඒක අවුට්. හැබැයි දැන් අපි අර රොක් ඔෆ් එකේ අපි කතා කරා ඩෙල්ටා P බෙදීම 2HS කියන සූත්‍රයෙන් රොක් ඔෆ් එක දෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් මේ ඩෙල්ටා P එක අඩු කරන්න. එතකොටත් රොක් ඔෆ් එක අඩු වෙනවද දෙවි? එතකොට දැන් අපි හිතමු 50 මෙගාවොට් ඩිමාන්ඩ් එක එකපාර ආවා. එතකොට අපි දන්නවා හරි එච් එකත් අඩුයි දැන් රොක් ඔෆ් එක බහගෙන යනවා. අපිට පුළුවන් තරම් ඉක්මනට අපි හිතමු සෛද්ධාන්තිකව ෂණිකව දෙන්න පුළුවන් නම් අපි හිතමු 50 අඩු වෙච්ච මොහොතේම අපි හිතමු අපි 20ක් දෙනවා බැටරි වලින්. එතකොට මොකද වෙන්නේ මේ ඩෙල්ටා P වලට ඩෙල්ටා P එක 30ක් වෙනවා. 30ක් වෙනවා. ඔව්. එතකොට අරක අඩු වෙනවා. 30ක් වුණ ගමන් අර රොක් ඔෆ් එක අර තරම් තදට දැනෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දෙයකට මේක යන්න පුළුවන්ද කියන එකනේ ඇත්තටම අපි කතා කරන්න ඕන තාක්ෂණිකව. ඔව්. පැහැදිලි. ඒක තමයි. දැන් ඔතන වෙන්නේ සුපුන් දැන් රොක් ඔෆ් එක වෙනවා. දැන් අපි කිව්වා වගේම දැන් වෙන්නේ අර ඉනර්ෂියල් රෙස්පොන්ස් එක කියන එක අපිට දෙන්න බෑ. නමුත් මේක බහින බැස්ම ගත්තොතින් අපි හිතුවොතින් සාමාන්‍ය පද්ධතියක 50 Hz තියෙන එක 48.75කට ඇවිල්ලා ඊට පස්සේ ගවන එක ගත්තයි කියලා මේකේ පුළුවන් මේ බැටරි සිස්ටම් ස්ටෝරේජ් එකක් තිබ්බොතින් අර ඉනර්ෂියා රෙස්පොන්ස් එකයි ප්‍රයිමරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් එකේ ඕවර්ලැප් එකකින් අපිට බැටරි එක ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. මොකද බැටරි එක ගත්තොත් බැටරි එක ෆාස්ට් රෙස්පොන්සිව් ගවර්නර්ස් වලට වඩා. එතකොට ගවර්නර්ස් වලට සාපේක්ෂව ෆාස්ට් රෙස්පොන්ස් කරන නිසා අර ඔබ කිව්වා වගේ දෙන පවර් එක ක්ෂණිකව දෙන්න පුළුවන්. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අර ඉනර්ෂියල් රෙස්පොන්ස් එක සහ
අර ගවර්න රෙස්පොන්ස් එකේ ඕලැප් එකක් එක අපිට දෙන්න පුළුවන්. ඉතින් ඔය හේතු දෙක නිසා අපිට පුළුවන් බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකකින් ඔය ප්‍රශ්නේ විසඳ ගන්න. නමුත් ඒක කියන්නේ දැන් අපි අපේ ප්‍රශ්නෙට ගියොත් අපි ඒක කියන්නේ නැහැ අපිට තව සෝලර් ගහන්න පුළුවන් කියලා. දැන්ට තියෙන පද්ධතියේ තියෙන ප්‍රශ්නයක්. එතකොට අපිට කොයිම වෙලාවකවත් කියන්න බෑ සෝලාර් වැඩිපුර දාන්න පුළුවන් කියලා මේ වගේ බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් හැදුවොත්. හැබැයි ඒ වගේම තව කාරණයක් තමයි මේ පම්ප් ස්ටෝරේජ් කියන්නේ. පම්ප් ස්ටෝරේජ් කියන ජල බැටරි. හරි. එතකොට ඒකෙදි කරන්නේ ගොඩක් වෙලාවට ජලාශ දෙකක් තියෙනවා. එතකොට මේ ජලාශ දෙකේ ජෙනරේෂන් ස්ටේෂන් එකක් තියෙනවා. මේ ජෙනරේටර් එකට පුළුවන් ලෝඩ් එකක් සහ ජෙනරේටර් එකක් විදිහට වැඩ කරන්න. එතකොට වෙන්නේ අර ජෙනරේෂන් එක වැඩි වෙනකොට දවල් කාලයේදී එයාට පුළුවන් අර යට තියෙන ජලාශයේ ඉඳන් උඩ තියෙන ජලාශයට වතුර පොම්ප කරන්න. ඒ වගේම රැයට උඩ තියෙන ජලාශයේ ඉඳන් යට තියෙන ජලාශයට වතුර යවන්න පුළුවන් විදුලිය නිෂ්පාදනය කිරීම. එතකොට ඒකෙන් පුළුවන් අපිට අර සෝලර් වලින් ජෙනරේට් කරන විදුලිය ගබඩා කරන්න. ඒ වගේම මේක කොයි පැත්තට ගියත් වතුර කොයි පැත්තට ගියත් මෙන්න මෙතනදී එනවා අර ඉනර්ෂියා කියන එක සිස්ටම් එකට ඇඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපිට පුළුවන් වෙනවා මේ ඉනර්ෂියා එක වැඩි කරන්න බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් දැම්මොත්. පම්ප් ස්ටෝරේජ් එකක් නැත්නම් ජල බැටරියක් දැම්මොත්. හැබැයි අර ඉනර්ෂියා කියන කන්සෙප්ට් එක වැඩි කරන්න බෑ අපිට බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් දැම්මොත්. කට්ටිය සමහරක් පෙලක් විද්වතුන් කියනවා මේක වර්චුවල් ඉනර්ෂියා කියලා කන්සෙප්ට් එකක් දානවා. ඒ වර්චුවල් ඉනර්ෂියා කියන්නේ සුපුන් අපි අර ඇත්ත ඉනර්ෂියා එකෙන් වෙන එක මිමික් කරන කන්ට්‍රෝල් සිස්ටම් එකක් හරහා. ඒකේ උනත් එහෙම උනත් අර ඔරිජිනල් ඉනර්ෂියා එකේ එන රෙස්පොන්ස් එක එන්නේ නැහැ. හැබැයි වර්චුවල් ඉනර්ෂියා එකකින් අර මම කලින් කිව්වා වගේ ඉනර්ෂියල් රෙස්පොන්ස් එකයි සෙකන්ඩරි ප්‍රයිමරි ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල් එකයි ඕවර්ලැප් කරන තත්ත්වයකට පත් වෙන පුළුවන්. මොකද මේකේ ෆිසික්ස් එක ගත්තොත් අපිට කන්ට්‍රෝල් ඩයග්‍රෑම්ස් ඕන තරම් අදින්න පුළුවන්. නමුත් ෆිසික්ස් එක ගත්තොත් මේකේ රොටේෂනල් මාස් එකක් නැහැ. මේ වෙලාවේදී භාගයයි ඇයි ඔමේගා වර්ගයක් නැහැ. මේකට කොරස්පොන්ඩින් හරි මේක ළඟින් යන එකක් විදියට තියෙන්නේ අර කප්ලින් කැපැසිටර්ස් වල භාගය CV ඔමේගා වර්ගය භාගය CV වර්ගය විදියට ස්ටෝ වෙලා තියෙන එනර්ජි. එතකොට අපි දන්නවානේ ඉන්වර්ටර් එකකට කලින් කැප්ලින් කැපැසිටර්ස් තියෙනවා බැටරි එක තියෙනවා ඊට පස්සේ කැපැසිටර් තියෙනවා ඊට පස්සේ අපේ ඉන්වර්ටර් එක තියෙන්නේ. එතකොට මෙන්න මේ කැපැසිටර්ස් වල භාගය CV ඔමේගා CV වර්ගය භාගය CV වර්ගය කියන එනර්ජි එක තමයි අර නෝමල් ජෙනරේටර් එකක තියෙන භාගය J ඔමේගා වර්ගයට සමාන රාශිය. හැබැයි එතකොට අපි කෙනෙක්ට කියන්න පුළුවන් හරි ඉතින් භාගය CV වර්ගය තියෙනවා නම් ඉතින් භාගය J ඔමේගා වර්ගයට ඒක කැන්සල් අවුට් වෙන්නේ නැද්ද? බෑ. එහෙම කැන්සල් අවුට් වෙන්නේ නැහැ. මොකද මේක තියෙන්නේ මයික්‍රෝෆැරඩ් මිලිෆැරඩ් රේන්ජ් එකේ. අපිට ඒ CV වර්ගය ගන්න නම් අපිට ඕන වෙනවා සුපර් කැපැසිටර්ස්. සුපර් කැපැසිටර්ස් තියෙන්නේ ෆැරඩ් රේන්ජ්. මෙතන දෙවින් මේ ඔබ මේ කියන්නේ ප්‍රැක්ටිකල් අවස්ථාව. දැන් උතන ට්‍රේනින් ගන්න මේක පැහැදිලි කරන්න ඕනේ. ඕක සිමියුලේට් කරලා පෙන්නන්න පුළුවන්. දැන් MATLAB එකට ඔයා කැමති වැලියු එකක් දාලා එච්චකට 10 හරි 100 හරි දාලා සිස්ටම් එක බැලන්ස් කරන්න පුළුවන් නේ. නමුත් මේ ප්‍රැක්ටිකලි කරන්න ඇත්තටම එහෙම කැපැසිටර්ස් නැහැ කියන එක මේ දෙවින් ඔබ කියන්නේ. ඔව් ඒ කියන්නේ සුපර් කැපැසිටර්ස් හදලා තියෙනවා. නමුත් මේ කියන ඇප්ලිකේෂන් එකට ඒ කැපැසිටර් එක දාන්නේ නැහැ. මොකද මේ ඇප්ලිකේෂන් එකේ වෙන්නේ අරක රෙක්ටිෆයිඩ් සිග්නල් එක ස්මූත් කරන එකනේ. එතකොට මේකට ඒක දාමීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නැත්තම් අපිට වෙන විදිහකට කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ස්ටැට්කොම්ස් වලත් තියෙන කැපැසිටර් එකක්නේ. ස්ටැට්කොම්ස් වල තියෙන කැපැසිටර් එක කෙනෙක්ට කියනවා ස්ටැට්කොම්ස් වල අපි ස්ටැට්කොම්ස් හයි කළා SP ස්ටැටික් කම්පන්සේටර්ස් හයි කරලා ඒකේ තියෙන කැපැසිටර් එක අපිට ගන්න බැරි ෆාස්ට් ඇක්ටිව් පවර් ඉන්ජෙක්ටර්ස් වලට කියලා. ඒත් මොකද ඒක එතනත් සමහරක් ෆැක්ට් ඩිවයිසස් වල තියෙනවා රෙක්ටිෆයර්ස්. නමුත් එතනත් අපි ගන්නෙ නැත්තේ ප්‍රධාන හේතුව ඇවිල්ලා අර මං කලින් කිව්වේ එතනදිත් අපිට දාන්න වෙනවා සුපර් කැපැසිටර්. මොකද එතන තියෙන්නේ අපිට වා ඉන්ජෙක්ෂන් මෙතන තියෙන ඇක්ටිව් පවර් ඉන්ජෙක්ෂන්. එතකොට මේක ඇක්ටිව් පවර් ඉන්ජෙක්ෂන් ගන්න මේක අපිට සුපර් කැපැසිටර්ස් දාන්න වෙනවා. ඉතින් එතන ලොකු ප්‍රායෝගික
ප්‍රශ්නයක් තියෙනවා මේ සුපර් කැපැසිටර් සහ මේ කැපැසිටර් සහ මේ කයිනටික් එනර්ජි එකත් එක්ක. ඉතින් එතකොට කෙනෙක්ට කියන්න බෑ කොයි වෙලාවකවත් මේ බැටරි සිස්ටම් ස්ටෝරේජ් එකක් දැම්මයි පළියට අපිට සෝලර් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් හෝ අඩු කරන්න පුළුවන් හෝ කියලා කියන්න බෑ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි සුපුන් මේ ඔය කියන්නේ සෝලා වැඩිපුර ඇතිවීම නිසා තමයි හෝ සහ මේ ඉනර්ෂියා එක අඩුවීම නිසා තමයි අපේ ටෝටල් ෆේලියර් එක උනේ. ඉතින් ටෝටල් ෆේලියර් එකේ අන්තිම මූලික හරය වෙන්නේ අපිට ලොකුවට ඉනර්ෂියා තිබ්බනම් අපිට මේ ටෝටල් ෆේලියර් එක සමහරක් වෙලාවට වළක්වා ගන්න ඉඩ තිබ්බා. ඉතින් මෙතනදී ඒ වගේම අර අපි කියන්න ඕනේ දැන් අපි මෙතන කතා කරන්න ඕනේ අර කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවානේ. දැන් කොරෝනාවට බැටරි ගහමු කියලා කියන එක හරි ලේසි. නමුත් දැන් බැටරිය ගන්න ඕනේ, බැටරියට සල්ලි ඕනේ. කවුද සල්ලි දෙන්නේ? මොකද ඒ සල්ලි ටික ආයි ජනතාවගෙන් අය වෙන්නත් ඕනේ. ඒකට දැන් විදුලි බිල වැඩි කරනකොට කට්ටිය කැමතිත් නැහැ. විදුලි බිල වැඩි කරන්නෙත් නැතුව සම්පූර්ණ වියදම CB එක දරාගෙන මොකද CB එකේ CB එක ඇතුලේ තියෙන ප්‍රශ්න ගැන එක වෙනම කතාවක්. නමුත් දැන් අඩුම ගානේ බ්‍රේක් ඊවන් එකටවත් රෙවෙනියු එකක් charge කරන්න දෙන්නේ නැතුව ඒකට මේවා කරන්නට හරි අමාරු. මොකද බැටරිය දැම්මොත් ඒ සල්ලි ටික කොහෙන් හරි එතනට එන්න ඕනේ. එක්ක භාණ්ඩාගාරයෙන් එනවා, එක්ක විදුලි බිලෙන් එනවා. ඉතින් දෙකම එන්නේ ජනතාවගෙන්. අර ඩිරෙක්ට්ලි අපේ බිල වැඩි වුණ නැති වුණාට ඒක පැහැදිලිව ඉෆෙක්ට් වෙනවා ඕනම කෙනෙක්. ඔව් ඕකට තව උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ ගොඩක් රිනිවබල් එනර්ජි වලට ගියා. එතකොට අර අපි කිව්වා රිනිවබල් එනර්ජි සෝලා වින්ඩ් වගේ දේවල් වලට ගියා. ඇත්තටම මේ පුරෝගාමියෙක් විදිහට ඕස්ට්‍රේලියාවෙන් ඔය ගොඩක් ඔය සෝලා වින්ඩ් ගැන කතා කරන පුද්ගලයන් පවා උදාහරණයට ගන්න මේ ඕස්ට්‍රේලියාවනේ. නමුත් මේ ඕස්ට්‍රේලියාවේ සිස්ටම් එකේ ලොකු ප්‍රශ්න තියෙනවා. ෆ්ලක්චුවේෂන්ස් ගොඩාක් තියෙනවා. ඒවට ඒ ලොකු සිස්ටම්ස් වලට පවා EMT සිමියුලේෂන්ස් කරන්න ඕන වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකට පවා ඒ රට මුහුණ දීලා තියෙන. ඉතාමත් මේකේ ලංකාව ඇත්තටම ඒ පැත්තෙන් ගත්තොත් වාසනාවන්තයි. මේ තාම ඒ ලෙවල් එකට ගිහිල්ලා නැහැ. ඉතින් මම මේ කියන්න ගත්තේ ඩොකියුමන්ට් එතනදී අර ඔබ ඉන්ටර්කනෙක්ටඩ් ග්‍රිඩ්ස් ගැනත් මෙතනදී පොඩි දෙයක් කියන්නට ඕනේ. දැන් අර ඔබ මල්ටිපර්පස් ස්ටැබිලිටි ගැන කතා කරපු නිසා දැන් අපි වෙන රටක් එක්ක සම්බන්ධ නැහැනේ දැනට. ඉන්දියාවත් එක්ක සම්බන්ධ කරන්න යම් යම් පිපුරුපත් සැකසීමෙන් තියෙනවා. වර්තමාන ආණ්ඩුව මොකද්ද ඒ සම්බන්ධ කරන්න කියලා අපි බලාගෙන ඉන්නවා. නමුත් දැන් අපි ජර්මනිය හෝ ඕස්ට්‍රියාව හෝ ෆ්‍රාන්ස් හෝ ඒ රටවල් උදාහරණයට අරගෙන මෙන්න මේක කරලා තියෙනවා කියලා මේ ෆේස්බුක් එකේ සහෝ සාන්දි සමකුත් සමාජ මාධ්‍ය වල දැම්මට අපි බලන්නට ඕනේ අර ඔබ කිව්ව අර ෆින්ගර් ප්‍රින්ට් එක. ඒ කියන්නේ අපේ සිස්ටම් එක වගේ දේ සිස්ටම් එක කියලා. නේද කියලා. ඔව් ඔව්. මොකද ඒගොල්ලෝ දැන් රටක් විදියට රිනියුබල් එනර්ජි වැඩි කරාට මුළු සිස්ටම් එක මුළු යුරෝපා පද්ධතියම විදියට ගත්තොත් මේගොල්ලන් ඉනර්ෂියා ගොඩක් වැඩි අපිට වඩා. ඔව්. මොකද ඒගොල්ලන්ගේ නියුක්ලියර් පවර් ප්ලාන්ට්ස් සෑහෙන්න රන් වෙනවා. ඒතර ඒ පවර් ප්ලාන්ට්ස් එක තමයි ඒගොල්ලන්ගේ ඉනර්ෂියා එක තියෙන්නේ. අපිට මේ තියෙන මැෂින්ස් කීපයකුත් එක්ක අපි ලොකුවට රිනියුබල් එනර්ජි වලට ගිහලා මොකද ඇත්තටම රිනියුබල් එනර්ජි වලට යන්න ප්ලෑන් එක ගහලා තිබුණ ප්‍රමාණයට වඩා සෑහෙන්න ගොඩක් රිනියුබල් එකතු වුණා. එතකොට එතන ප්‍රශ්නේ උනේ බ්ලැක්අවුට් එක ටෝටල් ෆේලියර් එක වෙන්නත් හේතු උනේ ඒ මිටිගේටිං ඉෂුස් අර ඔබ කිව්වා වගේ පම්ප් ස්ටෝරේජ් වේවා නැත්නම් බැටරි වේවා ඒ දේවල් හරියට වෙලාවට පද්ධතියට එකතු වුණේ නැති එක. ඒකට ඒ නිසා පද්ධතිය බොහොම අස්ථාවර අවස්ථාවක තිබුණා ඒ ටෝටල් ෆේලියර් එක වෙන වෙලාවෙදි. ඒතර සමහර අය අහනවා ඉතින් දැන්ද උනේ අය අද උනේ එහෙම කියලා. ඉතින් අද උනේ කියලා ගිහින් ඉතින් ඊට කලිනුත් වෙන්න ළඟට ගිහිල්ලා ඔන්න වෙන්න ගිහිල්ලා මේ අවස්ථාව තමයි තියෙන්නේ. බේරිච්ච අවස්ථාව තමයි තියෙන්නේ අතර. හරි රයිට්. ඔව් ඉතින් අර මම කතා කර කර හිටපු එක ඉවර කරොත් ඉතින් ඕස්ට්‍රේලියාවේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ඇන්සිල දැන් බිල් එක ගත්තොත් මේ බිල් එකට ඩිරෙක්ට්ලි එෆෙක්ට් වෙනවා මේ ඇන්සිලරි සර්විසස්. මොකද ඒකේ ඒ රටේ හැම මාසෙම වගේ අර මිල සූත්‍රයක් ඔස්සේ වෙනස් කරනවා. එතකොට මේ ගොඩක් රිනියුවබල් එනර්ජි නිසා ඇන්සිලරි සර්විසස් අපි කියනවා බැටරි බැංක්ස්, රෑම්ප් ලිමිටර්ස් වගේ දේවල් දාන නිසා ඔන්න බිල් එකේ කැපිටල් කොස්ට් එක වැඩි වෙලා කැපිටල් කොස්ට් එක අර ඔබ කලින් කිව්ව කැපිටල් කොස්ට් එකත් බිල් එකට ඉන්ජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් අර ලෝ ඉන්කම් වලට ගොඩාක් දුරට දැන් සාමාන්‍ය ඒ රටේ නම්
ලෝ ඉන්කම් ඕන කෙනෙක් ලෝ ඉන්කම් කස්ටම කෙනෙක් ඉන්නවනම් එයාට ගෙවන්න කියන විදුලි බිල ඊට පස්සේ ඒක රීම්බර්ස් කරනවා වගේ නැත්තම් ආණ්ඩුවෙන් පෝෂන් එකක් ගෙවනවා වගේ එකක් තමයි තියෙන්නේ. මුළු බිල් එකම අඩු කරන්නේ නැහැ ඒ රටේ. නමුත් දැන් එතකොට අර දෙන පෝෂන් එකේ ඉන්කම් ඒ කියන්නේ ලෝ ඉන්කම් ඕන් කස්ටමර්ට දෙන පෝෂන් එක ආණ්ඩුවෙන් වෙනස් වෙලා නැහැ. නමුත් මෙයාට ගෙවන්න වෙලා තියෙන පෝෂන් එක වැඩි වෙලා තියෙනවා. මේක කේස් එකක් විදියට ඩොකියුමන්ටරි එකක් විදියට තියෙනවා. මොකද ඒකට ප්‍රධාන හේතුව ඇන්සිලරි සර්විසස් වැඩි වෙලා තියෙන නිසා. ඉතින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි සෝලාර් යන එක හොඳයි. සෝලාර් යන එකට ඩිස්කරේජ් කරන්නේ නැහැ. වින්ඩ් යන එකට ඩිස්කරේජ් කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන ඇන්සිලරි සර්විසස් වල එකතු වීමක් එනවා. එතකොට ඒක නිසා අපිට විදුලි බිලේ උච්චාවචනයක් විය හැකියි කියලා. ඉතින් අපි ඇත්තටම ගොඩක් දේවල් කතා කරා කතා කරලා දෙවින් අද වීඩියෝ එක අවසන් කරන්න කලින් අපි මේක කියලා අවසන් කරුත් වෙනවා. දැන් අපි දැනට තියෙන ප්‍රශ්නය තමයි දැන් සෝලාර් කර්ටේල් කරනවානේ. ඒක දැන් රටේ මතයක් හැදෙමින් පවතිනවා මේ දැන් අපි ඔය කිව්ව ප්‍රශ්න ටිකත් එක්ක මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ මේක දිහා බලුවොත් ඒගොල්ලන්ට තේරෙයි අතන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ කර්ටේල් කරනවා කියන්නේ සෝලාර් ඉරිදට එහෙම ගන්නෙ නෑ. දැන් ඕක ගොඩක්ම මේ රූෆ්ටොප් කට්ටියට නෙමෙයි ගොඩක්ම මාස් ස්කේල් එකෙන් ප්‍රොඩියුස් කරන කට්ටියට තමයි වෙන්නේ. එතකොට දැන් අනිත් රටවල් වල එහෙම වෙන්නේ නැහැයි කියලා. නමුත් ලවින් මේ මම හිතන්නේ මේ ළඟදී හෝ අවුරුදු 2කට 3කට කලින් ඇමරිකාවෙත් එහෙම දෙයක් වෙලා තියෙනවා. ඔබට ඒකත් කියලා මේක අවසන් කරන්න පුළුවන් නම් කැලිෆෝනියාවේ කර්ටේල්මන්ට් එකකට ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව ඒකෙත් ওই ප්‍රශ්නයක් ඔයිට ආසන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සෝලාර් පෙනිට්‍රේෂන් එක වැඩි වෙලා තියෙනවා. මේ අනිවාර්යෙන් ඒ කර්ටේල්මන්ට්ස් වලට යන්න වෙනවා. මේ හදිස්සියේ හරි අදාළ කරන දේවල් තිබෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට ඒව ඩිස්පැචබල් නොවන තාක්කල් කර්ටේල්මන්ට් එකකට යන්න වෙනවා. මොකද ඒව ඔක්කොම ෆීඩින් ටැරිෆ් නේ. ඩිස්පැචබල් කරපු දවසකට සමහරක් වෙලාවට මේ අපි කතා කරන දේවල් අපි කතා කරන පද්ධතීන් අපි කතා කරන සංකල්ප වෙනස් විය හැකියි. මොකද හැමදේම ඩිස්පැචබල් කරොත් දැන් ඇවිල්ලා තියෙන ඇත්තට මේක හොඳ දෙයක්. ඇවිල්ලා තියෙනවා CB එකෙන් රයට සෝලාර් පවර් ගන්නෙ කොහොමද කියන එක. ඒ කියන්නේ බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් එකක් හයි කරලා ඒක හොඳ දේවල්. ඒ දේවල් වේගවත් කරන්න ඕන. මොකද ඒව කරාම තමයි අපිට රටක් වශයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මේ පුනර්ජනනීය බල ශක්තියේ කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කරගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා තමයි. මොකද ලංකාව වගේ පොඩි සිස්ටම් එකකට පුනර්ජනනීය බල ශක්තිය විශාල වශයෙන් ඇඩ් කරලා ඒ සිස්ටම් එක ස්ටේබල් නම් ඒ වගේ මේ සිස්ටම් එකේ ඉන්න මිනිස්සුන්ට ඉතාමත්ම සහනදායී මුදලකට විදුලිය ලබා දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක අපේ රටක් වශයෙන් ලබන ලොකු ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් සුපුන් අපි ගොඩක් ටෙක්නිකල් දේවල් මේකේ කතා කරේ. මීට වඩා ටෙක්නිකල් අඩු ටෝටල් ෆේලියර් ගැන යම් ඒ කියන්නේ report එකට එන්න කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි link එක දාන්නම්. ඉතින් ඔබ හැමෝටම ස්තුතියි සම්බන්ධ වුණාට. ඔබටත් ස්තුතියි සුපුන් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔබගේ යෝජනා චෝදනා තියෙනවා නම් ඔබත් හිතනවා ඇති මෙන්න මෙහෙම තව සංකල්ප තියෙනවා අපි කතා නොකරපු වෝල්ටේජස් තව තියෙනවා අර රොක් ඔෆ් එකේ තව ඉස්සරහට යනවා. ඒ වගේ ඒවා ඊට පස්සේ ෂෝට් සර්කිට් රේෂියෝ ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි කතාවේදී ආවා මේ ඉන්දියාවත් එක්ක ලින්ක් වෙනවා කියලා. එතකොට HVDC සිස්ටම් එකක් තියෙනවා. HVDC සිස්ටම් එකෙන් කොහොමද ඉනර්ෂියා එක ඉම්ප්‍රූව් වෙනවද නැද්ද කියන එක වෙන කතාවක්. ඉතින් මේ වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඒවා අපි කතා කරමු. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකෙත් අපි ඔබගේ යෝජනා සහ චෝදනා තියෙනවා නම් ඒව දාන්න. එහෙනම් සුපුන් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.